මොකද අපි මේ ඇන්ටිබයොටික් කුප්පිය පටන් ගන්න යන්නේ මේ ඇන්ටිබයොටික් එක ලොකුවට කරන්න දෙයක් නැහැ. මේ දවස් දෙකකින් වගේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එහෙම අර ලොකුවට මේව කරන්න දෙයක්ුත් නැහැ මේකේ. මේක අර විශේෂයෙන්ම MCQ ටිකයි මේ අර common infections කියලා common infection හතරක් තියෙනවා. නියුමෝනියා, infective endocarditis, meningitis, UTI. ඒකෙන් රචනා ප්‍රශ්න එන්න පුළුවන්. නැත්නම් නම් ඇන්ටිබයොටික් වලින් ලොකුවට එහෙම එසේස් එහෙම එන්නේ නැහැ. එතකොට අපි ඇන්ටිබයොටික් ගැන සමරියක් වගේ දීගෙන යනවා. ඔක්කොම තියරි දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ මම මුල් ටික කරනවා. මම මේ බීටා ලැක්ටම් ටික වගේ කරනවා. මේ චමෝදියක් ඉතුරු ටික කරයි. මේ අපි ඇන්ටිබයොටික් ගැන පටන් ගත්තාම මේ අපි ඇන්ටිබයොටික් වලට ඕවරෝල් පොඩි කන්සෙප්ට් එකක් දාගෙන ඉමු. ඇන්ටිබයොටික් එකක් කරන්නේ මොකක් හරි අපේ මයික්‍රෝ ඕගනිසම් එකක් විනාශ කරන්න අපි හදන ඩ්‍රග් එකක්නේ. එතකොට මේ මයික්‍රෝ ඕගනිසම් එක විනාශ කරන්න නම් එයාගේ මෙටබොලිසම් පාත් එකේ හෝ එයාගේ ඇනබොලිසම් සින්තසිස් පාත් එකේ මොකක් හරි පාත් එකක් ඔබ්ස්ට්‍රක්ට් කරන්න ඕනේ එයාට එයාගේ සර්වයිවල් එක නැති කරන්න. එතකොට මේ සර්වයිවල් එක නැති කරන්න පුළුවන් එකක් එයාගේ එක්කෝ ස්ට්‍රක්චර්ලි සින්තසිස් වෙන දෙයක් අපි කියන සෙල් වෝල් එකක්. එතකොට එයාගේ ප්‍රෝටීන් එකක් හදන එක නතර කරලා හරි එක්ක ඔයාගේ DNA එකක් හදන එක නතර කරලා හරි එක්ක ඔයාගේ සෙල් එක කෙලින්ම ඩිස්ට්‍රක්ට් කරලා දාන එකක් හරි මොකක් හරි බැක්ටීරියොසිඩල් ඒජන්ට් එකක් මොකක් හරි තියෙන එකක් හරි දාලා එයා විනාශ කරන්න පුළුවන්. එතකොට මේන්ලි ඒ ප්‍රධාන ක්‍රම තුනකට මේ ඇන්ටිබයොටික්ස් බැක්ටීරියල් සර්වයිවල් එක නැති කරනවා. එකක් සමහර බැක්ටීරියා සමහර ඇන්ටිබයොටික්ස් සෙල් වෝල් සින්තසිස් එක ඉන්හිබිට් කරනවා. එතකොට සෙල් වෝල් සින්තසිස් එක ඉන්හිබිට් වුණාම මොකද වෙන්නේ? කොහොමදත් බැක්ටීරියා එක්ක සෙල් වෝල් එකක් නැතුව සර්ව් වෙන්න බෑ. මොකෝ එයාගේ ඉන්ටර්නල් ඉන්ටග්‍රිටි එක තියාගෙන ඉන්නේ සෙල් වෝල් එකේ. මොකෝ සෙල් වෝල් එකක් නැති වුණොත් සියලුම टॉक्सिन එහෙම එයාගේ ඇතුළේ ඉන්න පුළුවන්. එහෙනම් සෙල් වෝල් එක නැතුව එයාට සර්ව් වෙන්න බෑ. එතකොට ඊට පස්සේ යාගේ ප්‍රෝටීන් සින්තසිස් පාත් එක ඉන්හිබිට් කරන්න පුළුවන්. එතකොට යාට අවශ්‍ය ඇසෙන්ෂියල් ප්‍රෝටීන් යා හදා ගන්නවා. සමහර දැන් ප්‍රෝටීන් වෛරසස් වගේ නෙවෙයි මේ බැක්ටීරියා කියන එකට එයාගේ මේ එයාට ගොඩක් ෆන්ක්ෂන් කරන්න පුළුවන්. ජීවි ෆන්ක්ෂන් කරන්න පුළුවන්. ඒ ප්‍රෝටීන් සින්තසිස් කියන එක යා කරගන්නවා. ඒ ප්‍රෝටීන් සින්තසිස් එක ඉන්හිබිට් කරපුවාම එයාට අවශ්‍ය ප්‍රෝටීන් ටික හදා ගන්න බැරුව මේ එයා මේ සර්වයිව් වෙන එක නැති වෙනවා. ඒ වගේම මේ එයාගේ නියුක්ලික් ඇසිඩ් සින්තසිස් එක එයාගේ ජීනෝම් එක නැති කරපුවාම එයාට සර්වයිව් වෙන්නත් බැහැ. ඔක ප්‍රධාන වශයෙන් ওই ක්‍රම තුනේ යටතේ එකක් සෙල් වෝල් සින්තසිස් එක, ප්‍රෝටීන් සින්තසිස් එක, නියුක්ලික් සින්තසිස් එක සින්තසිස් පාත් එක නැති කරපුවාම එයාගේ සර්වයිව් එක නැති වෙනවා. මෙතන මෙන්න මේ වගේ ප්‍රධාන වශයෙන් අහන්නේ MCQ. එතකොට ඔයාලා දැනගෙන ඉන්න ඕනි මේ හැම ඇන්ටිබයොටික් එකක්ම සහ ඒ ඇන්ටිබයොටික් එක ෆන්ක්ෂන් එක. ඒ හැම ඇන්ටිබයොටික් එකක්ම මේ එක්ක මේ ෆන්ක්ෂන් තුනෙන් එකකට වැටෙනවා. දැන් එක්ක පෙනිසිලින් ගත්තොත් අපිට ගන්න පුළුවන් කෙපොලොස්පෝරින් පැත්තට ගත්තොත් ඒවා වැටෙන සෙල් වෝල් සින්තසිස් එක නතර කරන එක. එතකොට මැක්‍රොලයිඩ්, සෙට්‍රලයිඩ්, ක්ලින් ඒ වගේ ඒවා ගත්තොත් අපේ බැක්ටීරියාවගේ ප්‍රෝටීන් සින්තසිස් එක තමයි නැති කරන්නේ. එතකොට ඔය මේ මෙට්‍රොනයිඩසෝල්, එතකොට ක්විනලෝස්, සල්ෆනමයිඩ් වගේ ඒවා ගත්තොත් එයාලා කරන්නේ බැක්ටීරියා වල DNA නැත්තම් ජීනෝම් එක සින්තසිස් කරන එක තමයි නැති කරන්නේ. එතකොට ඒ පාත්තේ තුනෙන් මොකක් හරි එකක තමයි මේක වෙන්නේ. එතකොට මෙන්න මේ ඇන්ටිබයොටික්ස් සමහර වෙලාවට එක්සෑම් එකට යද්දී අපි දන්නේ නැත්නම් ඇන්ටිබයොටික් එක මොකද්ද කරන ෆන්ක්ෂන් එක කියලා මේ MCQ ටික කරගන්න බෑ. අනිවාර්යයෙන්ම මේ ටික MCQ වල චෙක් කරන ටිකක්. SS වල නම් අහන්නේ නැහැ. SS වල සාමාන්‍යයෙන් අහන්නේ මම මුලින් කිව්වා වගේම අර ඔයාලගෙන් common infections හතරක් ගැන අහනවා. ඒ common infection හතර තමයි mainly අහන්නේ. අපි මුලින්ම cell wall synthesis එක ඉන්හිබිට් කරන ඒව මොනවද කියලා බලමු. cell wall synthesis එක ඉන්හිබිට් කරන ඇන්ටිබයොටික්ස් අපිට තව ප්‍රධාන වර්ග දෙකකට කඩන්න පුළුවන්. එකක් බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස්, අනිත් එක ග්ලයිකෝප්‍රෝටීන්ස්. බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස් තමයි සාමාන්‍ය ලෝකේ ජනප්‍රියම ඇන්ටිබයොටික් එක. ඔයාලා දන්නවා බීටා ලැක්ටම් එක තමයි පෙනිසිලින්, කෙපොලොස්පෝරින්, මොනොබැක්ටම්
කාපු පෙනම් වගේ ඒවා වැටෙන්නේ. ඊට අමතරව ග්ලයිකෝපෙප්ටයිඩ්ස් එක යටතේ තමයි වැන්කොමයිසින් ටේකපැනින් වගේ ඒවා වැටෙන්නේ. එතකොට අපි මුලින්ම බලමු පෙනිසිලින් කියන එක. පෙනිසිලින් වල ඇක්ෂන් එක අපි හරියට දැනගත්තොත් පෙනිසිලින් වල ඇක්ෂන් එක දැනගත්තොත් අපිට කෙපොලොස්පෝරින් වල ඇක්ෂන් එක දැනගන්න අවශ්‍ය නැහැ. මම ඇයි කියලා පස්සේ කියන්නම්. අපි පෙනිසිලින් ගැන ඉගෙන ගන්න මෙන්න මේ වගේ MCQ එකක් ආවොත් හදිස්සියේ කරගන්න. දැන් මේ වගේ MCQ එකක් ආවොත් සාමාන්‍යයෙන් ඇත්තටම මේකේ පහම ගහ ගන්න පුළුවන් මේ වගේ MCQ එකකට. හැබැයි MCQ එක දැනගන්න පෙනිසිලින් වල ෆන්ක්ෂන් එක, එතකොට ඒක ඇක්ට් කරන විදිය කියන එක දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ MCQ නිසා තමයි අපි මේක පොඩ ඇක්ෂන් එකකින් බලා ගන්න ඕනේ. එතකොට මේ පෙනිසිලින් වල ඇක්ෂන් එක මේන්ලි කරන්නේ මැගනසින් කරන්නේ ඉන්හිබිෂන් of the peptidoglycan synthesis in the bacterial cell wall. ඒක මම ෆොටෝ එකකින් පොඩ්ඩක් පෙන්නන්නම්. පේනනේ. ඔයාලට මේ ෆොටෝ එකක් පේනවා. මේ ෆොටෝ එකේ තියෙනවා මෙන්න මේ තියෙන බැක්ටීරියා එක. එතකොට මේ බැක්ටීරියා එකෙන් සෙල් වෝල් එකෙන් කෑල්ලක් කපලා තමයි මෙතන අරන් තියෙන්නේ. එතකොට මේ සෙල් වෝල් එකේ බයි ලිපිඩ් ලේයර් එක මේ ඔයාලට පේනවා. මේ බයි ලිපිඩ් ලේයර් එක. එතකොට මේ බයි ලිපිඩ් ලේයර් එක හැදෙන්නේ ඔයාලා දන්නවා ඒ දවස්වල බයෝකෙමිස්ට්‍රි වල කරා ඔය බයි ලිපිඩ් ලේයර් එක හැදෙන්න පෙප්ටිඩෝග්ලයිකන්ස් එහෙම ඕනි සෙල් වෝල් එක හැදෙන්නේ. පෙප්ටිඩෝග්ලයිකන්ස් ක්‍රොස් ලින්ක් වෙලා තමයි සෙල් වෝල් එක හැදෙන්නේ. මේ පෙප්ටිඩෝග්ලයිකන්ස් එකතු වෙලා ක්‍රොස් ලින්කේජ් එක හදන්න ඕනි වන ප්‍රෝටීන් එකක් තියෙනවා. ඒක තමයි ට්‍රාන්ස්පෙප්ටිඩේස් කියන්නේ. ට්‍රාන්ස්පෙප්ටිඩේස් කියන එක අපි ඇන්ටිබයොටික් වලට ආපුවම අපි ඒකටම තමයි කියන්නේ පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් එක කියලා. පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් කියලා ඒක අපි කියන්නේ අපේ ලේසියට. මොකද පෙනිසිලින් ඇවිල්ලා බැඳෙන්නේ දෙන්න. හැබැයි ඒක බැක්ටීරියාවට වැදගත් නැහැනේ පෙනිසිලින් ඇවිල්ලා බඳින්න. හැබැයි ඒක තමයි ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම් එක. ඒ ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම් එකෙන් කරන්නේ මේ පෙප්ටිඩෝග්ලයිකන් ක්‍රොස් ලින්කේජ් කරන එක. ඒකට පෙනිසිලින් ආපුවම මොකද කරන්නේ? පෙනිසිලින් ඇවිල්ලා මෙන්න මේ පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් එක නැත්තම් ට්‍රාන්ස්පෙප්ටිඩේස් එන්සයිම් එකට බැඳුනට පස්සේ මේ පෙප්ටිඩෝග්ලයිකන් ක්‍රොස් ලින්ක් කරන එක නතර වෙනවා. එතකොට පෙප්ටිඩෝග්ලයිකන් ක්‍රොස් ලින්ක්ස් වුණාම තමයි සෙල් වෝල් එකේ ඉන්ටග්‍රිටි එක තියාගෙන සෙල් වෝල් එක මේක සින්තසිස් කරන්න මේ පුළුවන් ඉන්නේ. එතකොට මේ පෙනිසිලින් ඇවිල්ලා මෙතන බැඳනහම මේ ෆන්ක්ෂන් එක කරගන්න බැරි වෙනවා. එතකොට මේ ෆන්ක්ෂන් එක කරගන්න බැරි නිසා තමයි සෙල් වෝල් එක නිමිනවා. එතකොට මෙන්න මේක පෙනිසිලින් වලට විතරක් නෙවෙයි බීටා ලැක්ටම් වලින් කෙපොලොස්පෝරින් වලටත් මේ ඇක්ෂන් එකම තමයි යන්නේ. එතකොට දැන් ඔයාලට එතකොට මේ ස්ලයිඩ් එකේ තියෙන එක පැහැදිලි වෙයි. Inhibition of the peptidoglycan synthesis in the bacterial cell wall, penicillin binds with penicillin binding proteins involved in the cross-linking of the peptidoglycan layer of the cell wall. Inhibition of the transpeptidase. මේ transpeptidase කියන එකම තමයි penicillin binding protein කියන එකෙන් තේරෙන්නේ. මෙන්න මේක තමයි මේ peptidoglycan මොනවාද penicillin වල structure එක. මෙන්න මේ ස්ට්‍රක්චර් එක තමයි ගිහින් පෙනිසිලින් බයින්ඩින් ප්‍රෝටීන් එක බැඳෙන්නේ. එතකොට මේ පෙනිසිලින් වල ස්ට්‍රක්චර් එකේ මේන්ලි රින් දෙකක් තියෙනවා. එකක් බීටා ලැක්ටම් රින් එක. ඒක පොදුයි හැමෝටම. ඊට අමතරව තයිසොලිඩින් මේ රින් එක. ඔයාලා මෙන්න මේ ස්ට්‍රක්චර් එක හાર્ඩ්ලි ගන්න එපා. මේ අවශ්‍ය නැහැ. හැබැයි මේ බීටා ලැක්ටම් රින් එකයි තයිසොලිඩින් රින් එකයි තියෙනවා කියන එක පොඩක් මතක තියාගන්න. වෙලාවකට MCQ වල එයාලා මේ චෙක් කරනවා. එතකොට දැන් අපි දන්නවා ওই ලෝකේ හැම වෙලේම බැක්ටීරියා අපි හැමෝම කියනවා ඇන්ටිබයොටික්ස් යූස් කරද්දී හරියට පරිස්සම යූස් කරන්න කියලා. මොකෝ හැම වෙලේම ඇන්ටිබයොටික් වල රෙසිස්ටන්ස් එකක් හදනවා. දැන් පෙනිසිලින් වල ඇක්ෂන් එක මොකද්ද වෙන්නේ? පෙනිසිලින් ගිහිල්ලා ට්‍රාන්ස්පෙප්ටිඩේස් වල බැඳිලා ට්‍රාන්ස්පෙප්ටිඩේස් වලින් කරන ඇක්ෂන් එක නැති කරනෝනේ. එතකොට පෙනිසිලින් ආපුවාම ඒ බැක්ටීරියාකට සර්ව් වෙන්න බෑ. ඒ හින්දා මේක ටික කාලයක් ගියාට පස්සේ බැක්ටීරියා විසින් යම්කිසි ද්‍රව්‍යයක් හදලා පෙනිසිලින් විනාශ කරන්න හදනවා. එතකොට පෙනිසිලින් වලට ඇක්ෂන් එක කරගන්න බෑ. එතකොට බැක්ටීරියාකට සර්ව් වෙන්න පුළුවන්. ඒක
ගොඩාක් බැක්ටීරියාස් මේක කරනවා ඒ හදන සබ්ස්ටන්ස් එක තමයි බීටා ලැක්ටමේස්. මේ බීටා ලැක්ටමේස් ප්‍රොඩියුස් කරපුවාම බීටා ලැක්ටමේස් නැත්තම් පෙනිසිලින් නේස් කියන එක ප්‍රොඩියුස් කරපුවාම මේ බීටා ලැක්ටමේස් වල බීටා ලැක්ටමේස් රින් එක හයිඩ්‍රොලයිස් කරන්න පුළුවන්. එතකොට ඒක හයිඩ්‍රොලයිස් කරපුවාම මෙන්න මේ පෙනිසිලින් වල ස්ට්‍රක්චර් එක විනාශ වෙනවා. එතකොට මේ පෙනිසිලින් වලට මේ ඇක්ෂන් එක කරගන්න බෑ. අන්න ඒක තමයි මේ බීටා ලැක්ටමේසස් වලින් කරන්නේ. මේ එතකොට ඒ ඕගනිසම් බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස් වලට රෙසිස්ටන්ස් එකක් දක්වනවා. එතකොට මේ ඒ රෙසිස්ටන්ස් එක මඟහරව ගන්න විද්‍යාඥයන් විසින් තවත් දෙයක් නිෂ්පාදනය කරනවා. ඒ තමයි ක්ලැවුලිනික් ඇසිඩ් එක. මේ බීටා දැන් ඔය බීටා ලැක්ටම් රෙසිස්ටන්ට් බැක්ටීරියා ප්‍රොඩියුස් කරන්නේ බීටා ලැක්ටමේස් නේ. එතකොට අපි මේ බීටා ලැක්ටමේස් එක විනාශ කරොත් අපිට පෙනිසිලින් වල ඇක්ෂන් එක තියාගන්න පුළුවන්. ඒ හින්දා මොකද්ද කරන්නේ? පෙනිසිලින් විත් ක්ලැවුලිනික්. ඇත්තටම පෙනිසිලින් නෙවෙයි මෙතන ඇමොක්සලින්. ඇමොක්සලින් කියන්නේ type of මේ පෙනිසිලින්. ඔයාලට පස්සේ අපි chart එක පෙන්නනවා පෙනිසිලින් group පහක් තියෙනවා. ඒ group හතරනේ. group හතරක් තියෙනවා. ඒ group හතරේ ඇමොක්සලින් කියන්නේ එක කාණ්ඩයක්. ඒ ඇමොක්සිලින් වලට ක්ලැවුලිනික් ඇසිඩ් මික්ස් කරපුවාම ඇමොක්සිලින් වලින් පෙනිසිලින් වල ඇක්ෂන් එක කරනවා. ඊට අමතරව බීටා ලැක්ටමේස් විනාශ කරන්න මේ ක්ලැවුලිනික් ඇසිඩ් එකට පුළුවන්. එතකොට මේ කරදරයක් නැතුව මේ ඇමොක්සිලින් වලට තමයි ඇක්ෂන් එක කරගෙන යන්න පුළුවන්. ඒ ඇමොක්සිලින් ප්ලස් ක්ලැවුලිනික් ඇසිඩ් වලට තමයි කොඇමොක්සිල් කියන්නේ. එතකොට මේක තමයි මේ මොනවද පෙනිසිලින් වල මේ group හතර එකක් group 1 group 2 group 3 and group 4 මේක group 1 වල තියෙන බේසික්ම පෙනිසිලින් බෙන්සයිල් පෙනිසිලින් and phenoxy methyl penicillin ඒක මේ oral එක දෙන එකක්. එතකොට මේක ගොඩක්ම පෙනිසිලින් ඇක්ට් කරන ග්‍රෑම් පොසිටිව්. දැන් ඔය group 1 පෙනිසිලින් ග්‍රෑම් පොසිටිව් විතරමයි. සාමාන්‍ය ග්‍රෑම් නෙගටිව් ඇක්ෂන් එකක් ඇත්තම නැති තරම්. මේ එතකොට group 2 වලට ගියාට පස්සේ group 2 වලට විශේෂත්වයක් තියෙනවා. group 2 වල පෙනිසිලින් තමයි එකත් ග්‍රෑම් පොසිටිව් කවර් එකක් තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ඔයාලට මතක ඇති ස්ටැප්ටිලොකොකස් කියලා මේ මයික්‍රෝගනිසම් එක ස්ටැප්ටිලොකොකස් ඕරියස් කියලා මයික්‍රෝගනිසම් එකක් තියෙනවා. මේ මයික්‍රෝගනිසම් එක පෙනිසිලින් වලට යුනිවර්සලි රෙසිස්ටන්ස්. ඒ නිසා එයාලා ප්‍රොඩියුස් කරලා තියෙනවා පෙනිසිලින් තමයි පෙනිසිලින් ඇක්ෂන් එකම තමයි කොක්සසලින්. නැත්නම් මෙතිසිලින් කොක්සසලින් ප්‍රොකොක්සසලින් කියන්නේ එකම ගෲප් එකේ ඇක්ෂන් තුනක්. ඒවා තමයි group 2 පෙනිසිලින්. එතකොට මේ පෙනිසිලිනේස් රෙසිස්ටන්ස් ඊට පස්සේ ග්‍රෑම් නෙගටිව් කවර් එකක් ගන්න. දැන් අපි මුලින්ම කතා කරේ ඔය group 1 and group 2 දෙකේම තියෙන ග්‍රෑම් පොසිටිව් කවර් එකක්. ඔය group 3 වලට එද්ද ග්‍රෑම් නෙගටිව් කවර් එකක් එනවා. ඔය ඇමොක්සිලින් ඇම්පිසිලින් කියන්නේ ග්‍රෑම් නෙගටිව් කවර් එක වැඩි එකක්. ඒක තමයි මේකේ තියෙනවා හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වලට. හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වගේ වට මේ යූස් කරන්න පුළුවන් මේ ග්‍රෑම් නෙගටිව් කවර් එකක් සාමාන්‍යයෙන් තියෙන්නේ. ග්‍රෑම් පොසිටිව් කවර් එක අඩුයි. එතකොට ඔය group 4 එක වෙනම මේකක්. ඒක ටිකාසිලින් පිපරසිලින් කියන ඒවා අර හයි ග්‍රේඩ් පෙනිසිලින්. ඒවට සියුඩෝමෝනාස් ඇරිගිනෝසා පවා සාමාන්‍ය සියුඩෝමෝනාස් ඇරිගිනෝසා කියන්නේ most resistance බැක්ටීරියා එකක්. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඔය nosocomial infection එහෙම ගොඩාක් නියුමෝනියා එහෙම එනවා. ඒ කියන්නේ හොස්පිටල් එකේ ගොඩක් කල් ඉද්දි සියුඩෝමෝනාස් වලින් නියුමෝනියාස් එහෙම එනවා. දැන් ඒ වගේ ඒවා ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් ඇන්ටිබයොටික් එකක් තමයි ටිකාසිලින් පිපරසිලින්. ඒවා හයි ග්‍රේඩ්. එතකොට මෙන්න මේ ගෲප් එක මතක තියාගන්න. මෙන්න මේක ගොඩක් වෙලාවට එන්න පුළුවන්. ඔයාලගේ හොස්පිටල් එක උනත් එන්න පුළුවන්. මෙන්න මේ chart එක පොඩ්ඩක් මතක තියාගෙන හිටියොත් MCQ එකක් උනත් ගහ ගන්න පුළුවන්. මේකේ points ටික තමයි group 1 group 2 group 3 group 4 තියෙනවා. මේ යටතේ යන්න ග්‍රෑම් පොසිටිව් කවර් එක අඩු වෙනවා. හරි. ඊට අමතරව ඔය විශේෂත්වයක් තියෙන ඔය second group එකෙන් මේ ස්ටැප්ටිලොකොකස් වලට මේවා කරනවා. group 4 වලින් සියුඩෝමෝනාස් වල ඇක්ෂන් එක තියෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් මේකේ තියෙන යටතේ දෙන්න ග්‍රෑම් පොසිටිව් කවර් එක අඩු වෙනවා. ග්‍රෑම් නෙගටිව් කවර් එක වැඩි වෙනවා. එතකොට ඊට අමතරව අපි ඔයාලට මෙතන මේ අපි මේ මොකද PowerPoint එක ඔයාලට එවන්නම්. ඊට අමතරව මේකේ MCQ point ටිකකුත් තියෙනවා. මේ පෙනිසිලින් වලටම වැදගත් ටිකක්. ඒකේ ඔය පෙනිසිලින් දැන් පෙනිසිලින් අපේ ඇඟට ගියපුවාම ඒක එක්ස්ක්‍රීට් කරන විදිහකුත් තියෙනවනේ. සාමාන්‍යයෙන් පෙනිසිලින් එක්ස්ක්‍රීට් කරන්නේ mostly kidney.
එතකොට දැන් අපිට පෙනිසිලින් හැම දුන්නාම ලොකු කන්සන්ට්‍රේෂන් එකක් අපේ ඇඟේ තියාගන්න ඕනේ නම් අපිට ප්‍රොබනසීඩ් කියන මේ ඩ්‍රග් එක යූස් කරන්න පුළුවන්. මොකද පෙනිසිලින් කිඩ්නි එක හරහා එක්ස්ක්‍රීට් වෙන එක ප්‍රධාන ක්‍රමයක් තමයි ටිබියුලර් සික්‍රීෂන් of the penicillin. ඒ ටිබියුලර් සික්‍රීෂන් එක නතර කරනවා ප්‍රොබනසයිඩ් වලින්. එතකොට බ්ලඩ් වල පෙනිසිලින් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරලා තියාගන්න පුළුවන් ප්‍රොබනසයිඩ් වලින්. මේකත් MCQ වහන්න පුළුවන්. දැන් මම කිව්වා මේක කම්ප්ලීට්ලි රීනල් එක්ස්ක්‍රීෂන් එකක් නිසා මේක රීනල් ඉම්පයර්මන්ට් තියෙන අයගේ ටොක්සිසිටි එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හරියට ඩෝස් එක ඇඩ්ජස්ට් කරලා දෙන්න ඕනේ. මොකද මේ රීනල් ඉම්පයර්මන්ට් තියෙන කෙනෙකුගේ එක්ස්ක්‍රීට් වෙන ප්‍රමාණය කන්ටෙන්ට් එක අඩුයි. එතකොට හැම වෙලේම බ්ලඩ් කන්සන්ට්‍රේෂන් එකක් පෙනිසිලින් තියාගෙන පුළුවන්. සාමාන්‍යයෙන් පෙනිසිලින් ලෝ ටොක්සිසිටි ඩ්‍රග් එකක් වුණත් රීනල් ඉම්පයර්මන්ට් පේෂන්ට් කෙනෙකුගේ පෙනිසිලින් ටොක්සිසිටි එකට යන්න පුළුවන්. මොකද රීනල් ෆන්ක්ෂන් එක සම්පූර්ණ වෙන්නේ නැති නිසා. එතකොට තව ওই පෙනිසිලින් normally බ්ලඩ් බ්‍රේන් එක ක්‍රොස් කරන අඩුයි. හැබැයි ඉම්ප්ලේම් වුණාම ක්‍රොස් කරන්න පුළුවන්. මොකද ඉන්ෆ්ලමේෂන් එකක් කිව්වම ඔයාලා දන්නවා සාමාන්‍ය ඉන්ෆ්ලමේෂන් එකක බේසික් පැතොලොජි එක මොකක්ද කියලා. ටිබියුලර් මොකද කැපිලරි පර්මියබිලිටි එක පවා අඩු වෙනවා. එතකොට කැපිලරි පර්මියබිලිටි එක අඩු වෙද්දි වැඩි වෙනවා. එතකොට මේ සාමාන්‍යයෙන් අපිට ඒක බ්ලඩ් බ්‍රේන් බැරියර් එක හරහා ක්‍රොස් කරන්න පුළුවන්. ඒතකොට මෙනින්ජයිටිස් කෙනෙකුට යූස් කරන්න පුළුවන් මේ මොනවද පෙනිසිලින් ගෲප් එකේ ඩ්‍රග් එක. හැබැයි සාමාන්‍යයෙන් ඒවට ඔය අපි කෙබලොස්පෝරින් පැත්තට තමයි යූස් කරන්නේ. හැබැයි ඉම්ප්ලේම් වෙච්ච එකට යූස් කරන්න පුළුවන්. එතකොට penicillin not activate against bacteria. ඒ penicillin කියන එක mostly gram positive පැත්තට යන්නේ. ඔය අපි කිව්වට group යටට යද්දි මේ gram negative යනවා කියලා bacteroids කියන්නේ mainly නිකන් anaerobes පැත්තට යන කොට්ටාස. ඔය බැක්ටිරොයිඩ්ස් කියන එක. ඔය බැක්ටිරොයිඩ්ස් කියන එකේ කවරේජ් එක දෙන්නේ මෙට්‍රොනයිඩෝසෝල් වලින්. මෙට්‍රොනයිඩෝසෝල් තමයි ඔය ඇනරෝබ්ස් and බැක්ටිරොයිඩ්ස් කියන එකට කවරේජ් එක දෙන්නේ. මේ දෙක එකට යන එකක්. ඇනරෝබ්ස් and බැක්ටිරොයිඩ්ස් වලට කවරේජ් එක දෙන්නේ සාමාන්‍යයෙන් ඔය මෙට්‍රොනයිඩෝසෝල් වගේ. මේ පෙනිසිලින් වලින් බැක්ටිරොයිඩ්ස් වලට කවරේජ් එකක් දෙන්නේ නැහැ. most gram positive when අර මම කිව්ව group වල තියෙන gram negatives ටික. එතකොට flucloxacillin given elderly තව point එකක් තියෙනවා. flucloxacillin given for elderly more than 2 weeks can cause cholestatic jaundice. මේ වගේ point නම් පොඩ්ඩක් මතක තියාගන්න යන්න වෙනවා. හේතුව මේවා අර ඒවට තර්ක මේ මතක තියාගන්න බැරි නිසා. එතකොට අපි අර දැන් මෙතනින් ඒ ටික පෙනිසිලින් ගැන කතා කරලා ඉවරයි. අපි පොඩ්ඩක් ආයෙත් අර MCQ එකට ගිහිල්ලා බලමු. දැන් ඔයාලට මේ MCQ එක confident පිට කරන්න පුළුවන්. මේක එක පොයින්ට් එකක් වගේ කරගන්න බැරි වෙයි. මොකෝ මේකේ TB කැලලකුත් අහලා තියෙන නිසා. දැන් ඔය පළවෙනි අපි MCQ එකේ පළවෙනි පොයින්ට් එක බලමු. penicillin, beta lactam ring and thiazolidine ring are incorporated. හරි මම මේ ස්ට්‍රක්චර් පෙන්නනවා. මේ beta lactam ring එකක් තියෙනවා. thiazolidine ring එකක් තියෙනවා. එතකොට MCQ එක first එක true. penicillinase changes the beta lactam ring. මම ඔයාලට කිව්වා මේ penicillinase වලින් beta lactam ring එක hydrolyze කරනවා කියලා. එතකොට ඒකත් හරි. is effective against bacteroids. මම කිව්වේ bacteroids වලට penicillin වලින් coverage එකක් දෙන්නේ නැහැ. bacteroids and anaerobes වලට coverage එක දෙන්නේ mainly metronidazole වලින්. එතකොට recommended for cat2 TB regime. ඔයාලට නිකමට තේරෙනවා ඔයාලා සාමාන්‍ය part 1 එකෙත් ඔය TB ගැන මේ එහෙම ඉගෙන ගත්තා. මේ මොකද්ද මේ part 2 එකෙත් ඉගෙන ගත්තා. TB වලට වෙනම drug set එකක් තියෙනවා. මේ මොකද isoniazid, rifampicin එහෙම set එකක් තියෙනවා. ඒකේ penicillin ගෑවිලවත් නැහැ. අනික මේ TB gram positive drug එකක් වුණත් මේ penicillin action එකක් නැහැ මේ TB වලට. show very low toxicity එක හරිය toxicity එක අඩුයි. මම හැබැයි කිව්වා renal impairment කෙනෙක් low toxicity වුණත් renal impairment කෙනෙකුට tolerate කරන්න බෑ penicillin. ඒ හින්දා dose adjustment එකට යන්න වෙනවා. ඊට අමතරව අපි මෙතන එහා පැත්තේ ඔයාලට chart එකක් දීලා තියෙනවා. මේක මාළු විදිහට important. මොකද මේ bacteriostatic and bactericidal කියන මේක penicillin වලට අයිති දෙයක් නෙවෙයි. හැබැයි අර ඔක්කොගම MCQ වල අහන්න පුළුවන් what are the bacteriostatic antibiotics, what are the bactericidal antibiotics. මෙන්න මේ chart දෙක පොඩක් වැදගත් වෙනවා මේ MCQ කරන්න. ඔයාලට මේ ටික දීලා තියෙනවා. පොඩ්ඩයි ටික බලා ගන්න. bacteriostatics ඒවා තමයි chloramphenicol, clindamycin, erythromycin, sulfur
මෙතොක්සලෝන් ටෙට්‍රාසයික්ලින් ට්‍රයිමෙතොප්‍රින් බැක්ටීරියා සෙල් කියන්නේ මෙයාලා කෙලිම බැක්ටීරියාට කිල් කරනවා. ඒ කියන්නේ ඉරිවර්සිබල් කිල් කරනවා. එතකොට ආය රීග්‍රෝත් එකක් නැහැ සාමාන්‍යයෙන්. මේකේ බැක්ටීරියෝ ස්ටැටික් කියන්නේ බැක්ටීරියා ස්ටැටික්ස් එකේදී කරන්නේ බැක්ටීරියාගේ growth එක අඩු කරලා control කරලා තියා ගන්නවා. අර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් ගැන අපි කතා කරන්නේ නැහැ. ඒතකොට බැක්ටීරියා සිඩල් ඒජන්ට්ස් තමයි ඇමයිනෝ ග්ලයිකෝසයිඩ්, කෙපොලොස්පෝරින්, ෆ්ලෝරොක්විනෝස්, මෙට්‍රොනයිඩසෝල්, පෙනිසිලින්, වැන්කොමයිසින්. ඔය පෙනිසිලින් කියන එක බැක්ටීරියා සිඩල් ඒජන්ට් එකක්. එතකොට ඊට අමතරව මේ තව chart එකක් තියෙනවා. මේ chart එක ගොඩක් වැදගත්. ඒක අපි මෙතෙන් දාලා තියෙන්නේ. මේක පෙනිසිලින් වලට විතරක්ම වැදගත් එකක් නෙවෙයි. එකක් concentration dependent, අනිත් ඒවා time dependent. මේ concentration dependent ටික තමයි ඔය amino glycoside, chloroquine, azithromycin කියන ඒවා. time dependent ටික තමයි beta lactam, glycopeptide, metronidazole, macrolides. එතකොට macrolides වල except azithromycin, chloramphenicol, rifampicin, tetralysine, clindamycin. ඔය concentration dependent killing කියන එකේ concept එක තමයි දැන් අපේ ඇඟේ තියෙනවා කියමුකෝ බැක්ටීරියා ඕගනිසම් ප්‍රමාණයක්. එයා විනාශ වෙන්න නම් ඒ ඇන්ටිබයොටික් එකේ යම්කිසි කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා, මිනිමම් ඉන්හිබිටරි කන්සන්ට්‍රේෂන් කියලා. ඒ ලයින් එකට වඩා අනිවාර්යෙන් කන්සන්ට්‍රේෂන් එකක් තියෙන්න ඕන. අපි නිකමට හිතමුකෝ අපේ මිනිමම තියෙන්න ඕනේ. අපි මං පෙනිසිලින් බොනවා නම් මගේ ඇඟේ පෙනිසිලින් 5ක් තියෙන්න ඕනේ කියලා කියමුකෝ. එතකොට හැබැයි මම බොන්නේ ඩෝස් එක අඩුයි. එතකොට පෙනිසිලින් 4යි ඇඟේ තියෙන්නේ කියමුකෝ. හැබැයි එතකොට මේ පෙනිසිලින් 4ක් තියෙන නිසා ඇක්ෂන් එක හරියට වෙන්නේ නැහැ. ඒක තමයි concentration dependent කියන්නේ. අනිවාර්යයෙන්ම concentration එක කියන එක තමයි මේකේ bacterial killing වලට මේ වැදගත් වෙන්නේ. time dependent කියන එකේදී concentration එක නෙවෙයි වැදගත්, time එක. කොච්චර කියන්නේ ඒකට ඕනේ දැන් අපි මොකද්ද glycopeptide එහෙම යම්කිසි time period එකක් තියෙනවා. ඒ time period එකේ පුරාවටම මේ concentration එක තියෙනවා. ඒකෝට ඒකේ time එක තමයි වැදගත්. ඒ ටික ඒ නෝට් දෙක දාලා තියෙනවා. එතකොට තව අපි MCQ එකක් තියෙනවා මේ SBR එකක්. ඒකත් පොඩ්ඩක් බලමු. penicillin is not active against gram negative bacteria because penicillin සාමාන්‍යයෙන් gram negative bacteria වලට ඇක්ට් කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට පළවෙනි එකේ දීලා තියෙනවා inhibit beta lactamase enzyme due to iron dependent bacteria can inhibit pemphidogycan linking of the cell wall, modification of the penicillin binding protein and resistant to the most of bacteria. එතකොට මේකේ answer එක අපිට ගන්න වෙන්නේ inhibition of peptidoglycan cross linkage of the bacterial cell wall. මොකද මේ gram positive bacteria වල තමයි ලොකු cell wall එකක් තියෙන්නේ. මේ gram negative වල අර outer lipid layer එකක්, lipid නෙමෙයි mucopolysaccharide layer එකක් තමයි තියෙන්නේ. එතකොට mainly මොකද්ද peptidoglycan cell wall එකක් තියෙන්නේ gram positive වල. ඊට පස්සේ මේ කෙපොලොස්පොරින් අපි ඊළඟට කෙපොලොස්පොරින් ගැන තමයි කතා කරන්නේ. මේ කෙපොලොස්පොරින් එකට අප්‍රෝච් එකක් ගන්න කලින් මේ MCQ එක මේ වගේ තමයි කෙපොලොස්පොරින් වලින් MCQ වෙන්න පුළුවන්. එතකොට කෙපොලොස් මම ඉගෙන කිව්වේ පෙනිසිලින් ගැන ඉගෙන ගත්තොත් අපිට කෙපොලොස්පොරින් ගැන ඉගෙන ගන්න දෙයක් නැහැ. මොකෝ කෙපොලොස්පොරින් පෙනිසිලින් වල ඇක්ෂන් එක සමානයි. අපිට විශේෂයෙන්ම කියලා ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න කෙපොලොස්පොරින් වල මෙන්න මේ chart එක. මෙන්න මේ chart එක වැදගත්. ඒකෙත් අර පෙනිසිලින් වල group 4ක් තියෙනවා වගේ මේ කෙපොලොස්පොරින් වල generation 5ක් තියෙනවා. ඒ කියන්නේ first generation, second generation, third generation, fourth generation, fifth. අරගේ වගේම තමයි මේකෙත් යටට යද්දි gram positive coverage එක අඩු වෙනවා, gram negative coverage එක වැඩි වෙනවා. ඊට අමතරව විශේෂ points ටිකක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරගමු ඉන්නවා. ඔය සමහර විට ඔයාලගේ ඔස්පියක වගේ අහන්න පුළුවන්. අපි අහලා තිබ්බද මන් දන්නේ මට මතක නැහැ. මේ අහන්න පුළුවන් මේ right to second generation කෙපොලොස්පොරින්. එතකොට අපිට මේ වගුවේ තියෙන උදාහරණ ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. අඩුම තරමේ එක ගානෙවත් මතක තියාගන්න වෙනවා. ඔය third generation එකකින් නම් දෙකක් තුනක් මතක තියාගන්න වෙනවා. first second generation වලින් එක ගානේ හරි මතක තියාගන්න වෙනවා. එතකොට ඔය first generation එකට වැටෙනවා කෙපොසොලින්, කෙපලෙක්සින් වගේ දෙකක්.
ඒවා සාමාන්‍යයෙන් ඒක පෙනිසිලින් වලට ගොඩක් සමානයි. ඒවා ග්‍රෑම් පොසිටිව් කවර් එකක් තියෙන. ඒ වගේම බීටා ලැක්ටමේස් වලට මේ රෙසිස්ටන්ස් එකක් නැහැ. ඒවා බීටා ලැක්ටමේස් නිසා විනාශ වෙනවා. එතකොට පොඩි කවරේජ් එකක් තියෙන ග්‍රෑම් පොසිටිව් වලට. එතකොට සමහරවිට පෙනිසිලින් ටොලරේට් කරන්න බැරි කෙනෙකුට වගේ දෙන්න පුළුවන් කෙෆලොස්පෝරින්. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කියමුකෝ පෙනිසිලින් වලට ඇලර්ජි එකක් තියෙනවා කියලා. පෙනිසිලින් ඇලර්ජි කෙනෙකුට කෙෆලොස්පෝරින් දෙන්න විදියක් නැහැ. මොකද කෙෆලොස්පෝරින් වල ඇක්ෂන් එකත් පෙනිසිලින් ඇක්ෂන් එකම තමයි. එතකොට බොහෝ වෙලාවට ওই පෙනිසිලින් වලට මේ ඇලර්ජික් එකක් තියෙනවා නම් අපි කෙෆලොස්පෝරින් එකට යන්නේ අපි සාමාන්‍යයෙන් එරිත්‍රොමයිසින් වගේ ඩ්‍රග් එකට තමයි යන්නේ. මොකද පෙනිසිලිමුයි කෙෆලොස්පෝරින් කියන්නේ සාමාන්‍ය සමාන ඩ්‍රග්. එකම ඇක්ෂන් එක තියෙන එකම බීටා ලැක්ටම් ගෲප් වලට වැටෙන ඩ්‍රග්. ඒ හින්දා සාමාන්‍ය ක්‍රොස් මේ ඇලර්ජික් තියෙන්න පුළුවන්. ඒ හින්දා අපි ඒ වගේ එකක් ඇහුවොත් සමහරවිට ඔයාලගෙන් MCQ එකක් අහන්න පුළුවන් මේ පෙනිසිලින් ඇලර්ජි තියෙනවා. එතකොට ඔයාලට දෙන්න පුළුවන් මොනවද කියලා. ඔයාලා මේ වගුව මතක තියාගෙන මේ ගෲප් 1 එකේ හොඳ පොසිටිව් කවර් එකක් තියෙනවා කියලා මේක ලිව්වොත් වැරදි. මොකද මේවා ක්‍රොස් මේ ඇලර්ජික් දෙන්න පුළුවන්. ඒ වගේ එහෙම ප්‍රශ්නයක් අහලා තිබුණොත් හොඳම ආන්සර් එක තමයි එරිත්‍රොමයිසින්. එතකොට මේවා මේ හරිය සෙකන්ඩ් ජෙනරේෂන් එකට ගියොත් උදාහරණ ටිකක් තියෙනවා කොපියොරක්සමයින් and කෙපොක්සිටින්. ඔය කෙපියොරක්සමින් එක චුට්ටක් මතක තියාගන්න. ඒක අර හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වලට ඇක්ෂන් එකක් තියෙනවා. කෙපොක්සිටින් වල බැක්ටීරියොයිඩ්ස් වලට මම කිව්වා අර බැක්ටීරියොයිඩ්ස් කියලා. අර ග්‍රෑම් මොනවද ඇනරෝබ්ස් එක යන එන්නේ කෙපොක්සිටින් වලින් බැක්ටීරියොයිඩ්ස් වලටත් ඇක්ෂන් එකක් තියෙනවා. ඔය තර්ඩ් ජෙනරේෂන් එක තමයි ඔයාලා වෝට්ස් වලදී උනත් හැම වෙලේම දකින්න ඔය කෙප්ටැක්සෝන්, කෙපොක්සිටමයින් and කෙප්ටැක්සිඩින් වගේ ඩ්‍රග්ස් ඔක්කොම තියෙනවා. ඔය කෙප්ටැක්සිඩින් වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක සියුඩෝමොනාස් වෙනෝසවට හොඳ ඇක්ෂන් එකක් තියෙනවා. එතකොට ඔය fourth generation එකේ කෙෆෆයින් ඒක සියුඩෝමොනාස් කවරේජ් එකක් තියෙන්නේ. ඔය fifth generation එක පොඩ්ඩක් අර first second third generation වලට වඩා ටිකක් වෙනස්. දැන් first second third fourth generation වල යට දෙන්න ග්‍රෑම් පොසිටිව් කවර් එක අඩුයි, ග්‍රෑම් නෙගටිව් කවර් එක වැඩි වෙනවා. හැබැයි fifth generation එකේ කෙප්ටරෝලින් කියන එක ඒක වෙනම එකක්. ඒකට අර ග්‍රෑම් පොසිටිව් නෙගටිව් කවර් එක අදාළ වෙන්නේ නැහැ. ඒකට ඇක්ෂන් එක තියෙන අර මෙතිසිලින් අපි ඉස්සෙල්ලා කතා කරේ ස්ටැෆිලොකොකස් aureus, ට්‍රූකොක්සසිලින්, කොක්සසිලින්, මෙතිසිලින් කියන ඩ්‍රග්ස් දෙනවා කියලා. ඔය මෙතිසිලින්, ට්‍රූකොක්සසිලින්, කොක්සසිලින් කියන්නේ මෙතිසිලින් කාණ්ඩේ ඩ්‍රග්. හැබැයි ස්ටැෆිලොකොකස් aureus දැන් අලුත් ස්ටැෆිලොකොකස් aureus මෙතිසිලින් කාණ්ඩේ තියෙන ඇන්ටිබයොටික්ස් වලට රෙසිස්ටන්ස්. ඒවට තමයි අපි කියන්නේ මෙතිසිලින් රෙසිස්ටන්ට් ස්ටැෆිලොකොකස් aureus. ඒවා තමයි MRSA. එතකොට ඒවට දෙන්න පුළුවන් එකක් තමයි කෙප්ටරෝලින්. ඔයාලා ගොඩාක් හැමෝම මතක තියාගෙන ඇත්තේ වැන්කොමයිසින් කියලා. ඒකට වැන්කොමයිසින් වගේම තමයි මේ කෙප්ටරෝලින් කියන ඩ්‍රග් එකත් අපිට දෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා කෙපොලොස්පෝරින්. අතකොට කෙපොලොස්පෝරින් මං කියුවා මේ පෙනිසිලින් වගේම තමයි ඔයාලට ඒකේ පොඩි වෙනස්කම් තියෙන්නේ. මේකත් රීනලි තමයි ගොඩක් එක්ස්ක්‍රීට් කරන්නේ. හැබැයි කෙපොෆෙරසෝන්, කෙප්ට්‍රැක්සෝන් කියන එක කෙප්ට්‍රැක්සෝන් එහෙම බයිල් වලින් පවා එක්ස්ක්‍රීට් කරන නිසා රීනල් ෆේලියර් එකදී අපි ලොකුවට ඩෝස් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගෙන මොනිටරින් කරන දෙයක් නැහැ. එහෙනම් කෙප්ට්‍රැක්සෝන්, කෙප්පරසෝන් කියන සේෆ් අපිට රීනල් ෆේලියර් එකට දෙන්න. ඒක තමයි මේකේ විශේෂ පොයින්ට් එක කියලා තියෙන්නේ. මේ ඒක මතක තියාගන්න. ඒක MCQ වල අහන්න පුළුවන්. අපි ආයෙත් ගිහලා බලමු පොඩක් අර MCQ එකට. regarding the cephalosporin act on bacterial cell wall. ඔව් ඒක බැක්ටීරියා සෙල් වෝල් එක තමයි ඇක්ට් කරන්නේ. penicillin binding protein එකේම තමයි ගිහිල්ලා ඇක්ට් කරන්නේ. first generation cephalosporin act predominantly against gram negative bacteria. වැරදිනේ. මං කිව්වා first, second, third and fourth. ඒ හතර. ඔය මම fifth එක අමතක කරන්න. fifth කෙප්ටරෝලින් එක ඒක වෙනම සිද්ධියක්. ඒක අමතක කරන්න. ඔය first generation හතරේ යටට එන්න ග්‍රෑම් පොසිටිව් කවර් එක අඩු වෙනවා. උඩට යන්න ග්‍රෑම් පොසිටිව් කවර් එක වැඩි වෙනවා. යටට එන්න ග්‍රෑම් නෙගටිව් කවර් එක වැඩි වෙනවා. ඒ හින්දා මේ first එක වැරදි. මේ ආන්සර් එක වැරදි. first generation cephalosporin at predominantly against gram negative නෙවෙයි gram positive වෙන්නේ. එතකොට answer C බලමු. එතකොට cephalosporin of fourth generation are active against anaerobic infection. එතකොට cephalosporin of fourth generation active anaerobes. අපොඩ්ඩක් ඒ chart එකට ගිහලා බලමු.
එතකොට මේකේ ග්‍රෑම් නෙගටිව් කවර් එක තියෙනවා. දැන් එතකොට මෙතන පොඩ්ඩක් බලන්න මම කෙප මෙන්න මෙතන ඔයාලා පොඩ්ඩක් පටල ගන්න පුළුවන්. කෙපොක්සිටින් වල බැක්ටීරියොයිඩ්ස් වලට ඇක්ෂන් එකක් තියෙනවා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්ව පොඩ්ඩක් අර බැක්ටීරියොයිඩ්ස් ඇනරෝබ්ස් එකට යන්නේ කියලා. කෙපොක්සිටින් වලට දෙන්න පුළුවන්. හැබැයි කෙප ෆයින් වල තියෙන්නේ ග්‍රෑම් නෙගටිව් කවර් එකක් වැඩිපුර. මේ ග්‍රෑම් නෙගටිව් කවර් එකක් වැඩිපුර තියෙනවා. ඔය ඇනරෝබ්ස් ග්‍රෑම් නෙගටිව් කියන එක පොඩක් පටල ගන්න එපා. සමහරලාට මේ ඇනරෝබ් ග්‍රෑම් නෙගටිව් පැටලේ කෙපලොස්පෝරි 4th ජෙනරේෂන් එකේ මෝ ග්‍රෑම් නෙගටිව් කවර් එකක් දෙන්නේ. ඔය ඇනරෝබ් කවර් එකක් නෙවෙයි. එතකොට second generation does not inhibit pseudomonas. ඔව් හරි. ඒක second generation එකේ තියෙන මොනවද අපි ගිහින් බලමු. මේ තියෙන කෙපුරක්සමි. කෙපොක්සිටින්. ඒවා මොකද? ඒවා ග්‍රෑම් මේවා කෙපොක්සිටින් කෙපුරොක්සින් මේ හිම්වල සිම්ප්ලෙන්ස් මේවා ග්‍රෑම් නෙගටිව් එකක්. ග්‍රෑම් නෙගටිව් මයික්‍රෝමෝස්. ඒ නිසා මේ ඒක වැරදි. සියුඩෝමෝනාස් වලට ඇක්ෂන් එක කරන්නේ කෙප්ටැක්සිඩින්. third generation වල නම් කෙප්ටැක්සිඩින්, fourth generation ඔක්කොම වගේ මේ ඇක්ට් කරනවා. එතකොට bind to the same protein which bind the penicillin. එතකොට ඒක හරි. මෙන්න මේ සරල theory part එක දැනගත්තොත් ඔයාලට MCQ කරගන්න පුළුවන්. ලොකුවට antibiotics වලට බරක් දෙන්න එපා. මේ SS වලට අපි අර SS වලට මේ වගේ දේවල් අහන්නේ නැහැ. SS වලට මේ වගේ points අහන්නේ නැහැ. SS වලට අහන්නේ ඔයාලට therapeutic පැත්තට සම්බන්ධ කරලා මොන හරි අර common infection. ඒ හින්දා මේවා තදයට බලන්න දෙයක් නැහැ. මේ වගේ points විදියට මතක තියාගන්න. mechanism එකයි මේ විශේෂ point එකකුයි තියෙනවා. ඒ ටික විතරක් මතක තියාගත්තොත් ඇති. MCQ එකක් තියෙනවා. ඔන්න ඒක බලමු. Cephaloxime is more effective against gram negative. Cephaloxime අන්න එකයි මම කිව්වේ උදාහරණ ටික මතක තියාගන්න වෙනවා. දැන් Cephaloxime කියුවේ මොන ජෙනරේෂන් එකේද කියලා මතක නැත්නම් අපිට මේ MCQ එක කරගන්න බැරි වෙනවා. එතකොට Cephaloxime මේ බලන්න Cephaloxime කියන්නේ first generation එක. මම කිව්වා first generation එක most for gram positive. දැන් මෙයාලා කියන්නේ gram negative cover එකක් කියලා. වැරදිනේ. එතකොට Ceftazidime is a third generation one. ඒක හරි. මේ ඒක තමයි කිව්වේ මේ ආන්සර් දෙක මෙන්න මේ මම third generation එකේ නම් මේ ඔක්කොම නැතත් කෙප්ටයොක්සෝන් එකයි කෙප්ටැක්සිඩින් එකයි නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ third generation එකේ. එතකොට different generation have different pharmacokinetics. මේ generation තුන හදලා තියෙන්නේ මේ generation 4 5 හදලා තියෙන්නේ මේ වගේ pharmacokinetics වෙනස් නිසා. ඒක හරි. Potency become high when increase with generation. ඒකත් හරිනේ. දැන් මේ පොටෙන්සි එක කියන්නේ ඒකේ මේ ඇති හැකියාව. එතකොට දැන් මේ ෆස්ට් ජෙනරේෂන් එක ගත්තොත් බීටා ලැක්ටමේස් වලට පවා සසෙස්ටිබල්. ඒ කියන්නේ මේ වගේ පවා බීටා ලැක්ටමේස් වලින් පවා විනාශ වෙනවා. මේ යටට යන්න ඇක්ෂන් එක පොඩ්ඩක් පොටෙන්. එතකොට ඒක අපිට කියන්න පුළුවන් පොටෙන් become high when increase with generation. ඒකත් හරි. බීටා ලැක්ටම ring is absent. ඒක completely wrong නේ. penicillin structure එකට සමානයි. අනික මේ අපි දැන් ඔයාලට මතක තියාගන්න මේ broad මාතෘකාවක් යටතේ කතා කරන්නේ මේ ඔක්කොම beta lactam කියන antibiotics කාණ්ඩේ තමයි අපි මේ කතා කරන්නේ. එතකොට beta lactam antibiotics කාණ්ඩේ වැටෙනවා penicillin, cephalosporin, monobactam, carbapenem. එන්නේ හතර හැම එකෙම beta lactam ring එකක් තියෙනවා. ඒ නිසා තමයි ඒවට beta lactam antibiotics කියලා කියන්නේ. එතකොට මේක වැරදි. එතකොට හැම වෙලෙම broad map එකක් තියා හිටියොත් මෙහෙම අර points පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලට පොඩ්ඩක් අර workouts කරලා MCQ කට answer එක ගන්න පුළුවන්. එතකොට ඊළඟට අපි කතා කරන්න යන්නේ beta lactam වල අන්තිම කියන්නේ දැන් අපි beta lactam වල මෙච්චර කතා කරේ penicillin cephalosporin. එතකොට ඊළඟට අපිට තියෙන්නේ monobactam and carbapenem. ওই carbapenem වලට එහෙම යද්දී ඒවා හරි high spectrum එකක් තියෙන්නේ. ඒවා තමයි අර end stage එකේදී අපි සාමාන්‍යයෙන් ඒවා මුලදී use කරන්නේ අර හැම එකකටම resistant nosocomial infection වලට අපි පාවිච්චි කරන්නේ ඔය මේ carbapenem වගේ ඒවත් beta lactam antibiotics තමයි. ඒකෙත් MCQ එකක් මෙතන දාලා තිනවා. අපි පොඩ්ඩක් එතන ගිහලා බලමු. මේකේ ලොකුවට දෙයක් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඔය carbapenem ගත්තොත් carbapenem වල වර්ග දෙකක් තියෙනවා. එකක් imipenem අනිත් එක meropenem. ඒකේ ස්පෙක්ට්‍රම් එක ඒක IV තමයි දෙන්නේ. ඒවා oral දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. resistant to beta lactamase. එතකොට beta lactamase නිපදවව කියලා මෙයාලා විනාශ වෙන්නේ නැහැ. coverage එක gram positive negative anaerobes තුනම තියෙනවා. එතකොට meropenem මේකේ ප්‍රධාන වශයෙන් imipenem කියන එක
මතක තියාගන්න ඉමිපෙනම් එක රීනලි තමයි එක්ස්ක්‍රීට් කරන්නේ. රීනලි එක්ස්ක්‍රීට් කරනවට අමතරව රීනල් එකෙන් හදනවා ඩයිහයිඩ්‍රෝපෙප්ටිඩේස් කියලා එන්සයිම් එකක්. ඒ ඩයිහයිඩ්‍රෝපෙප්ටිඩේස් එන්සයිම් එක නිසා ඉමිපෙනම් කියන එකේ ඉන්ඇක්ටිවේට් කරන්න පුළුවන්. එතකොට ඉමිපෙනම් කියන එක ඇක්ෂන් එක නැති වෙන්න පුළුවන් මේ රීනල් වලින් හදන මේ ඩයිහයිඩ්‍රෝපෙප්ටිඩේස් නිසා. අපි ඒ හින්දා ඉමිපෙනම් හැම වෙලෙම සිලාසිටින් කියලා ඩ්‍රග් එකක් එක්ක තමයි දෙන්නේ. ඔය මෙරපෙනම් කියන එකට එහෙම අවුලක් නැහැ. මෙරපෙනම් not inactivated by dihydropeptidase. එහෙනම් ඒ පොයින්ට් එක තමයි මේකේ විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන්නේ. අපිට අර MCQ එකට ගිහිල්ලා බැලුවොත් බලමු ඒක පළවෙනි එක stable to the renal dihydropeptidase. ඉමිපෙනම් හරිනේ. අපි කිව්වේ ඉමිපෙනම් තමයි renal dihydropeptidase වල නෑ වැරදි. stable to the renal dihydropeptidase කිව්වොත් වැරදි. මෙරපෙනම් තමයි stable. ඉමිපෙනම් stable නෑ. ඉමිපෙනම් විනාශ වෙනවා. එතකොට given together with silastatin. මං කිව්වේ මෙන්න මේක නිසා ඉමිපෙනම් වල action එක නැති වෙන නිසා ඒක silastatin වලට දුන්නාම silastatin වලින් dihydropeptidase විනාශ කරනවා. එතකොට ඉමිපෙනම් වලට එයාගේ action එක තනියම කරගන්න පුළුවන්. මේක නිසා එයාට කිසි interruption එකක් වෙන්නේ නැහැ. එතකොට ඒක හරි. it contain beta lactam ring. ඒක හරිනේ. මේ තියෙන මම මුලදිත් කිව්වා මේ අපි කතා කරන්නේ ඔක්කොම බීටා ලැක්ටම් ඩ්‍රග්ස්. ඒ නිසා බීටා ලැක්ටම් රින් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. use for treatment of nosocomial pneumonia. nosocomial pneumonia කියන්නේ සාමාන්‍යයෙන් worst pneumonia එකක්. මොකෝ හොස්පිටල් එකේ ඉඳලා පොඩ්ඩක් ඔය හොස්පිටල් එකේ nosocomial කියන්නේ හොස්පිටල් එකෙන් එනවා කියන එකනේ. හොස්පිටල් එකේදී හැදෙනවා. එතකොට හොස්පිටල් එකේදී හැදෙනවා ගොඩාක් බැක්ටීරියා රෙසිස්ටන්ස්. ඒ වගේ අවස්ථාවල තමයි අපි මේ කාබෝපෙනම් කියන ඩ්‍රග්ස් යූස් කරන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් ඔය කෙපොලොස්පෝරින් පෙනිසිලින් වලට සසෙස්ටිබල් නැහැ. active against most beta lactamase resistance bacteria. හරි. ඒ නිසා තමයි අපි මෙරපෙනම් යූස් කරන්නේ. එතකොට අපි ඔය දැන් අපි බීටා ලැක්ටම් ටික ඔක්කොම කතා කරා. මම ඔයාලට ආයෙත් පොඩි ක්වික් රිවිෂන් එකක් දාන්නම්. දැන් මම මුලින්ම කතා කරා ඇන්ටිබයොටික්ස් වර්ග කීපයකින් බැක්ටීරියා විනාශ කරන්න පුළුවන්. එකක් තමයි සෙල්ලෝස් සින්තසිස් එක විනාශ කරලා නතර කරලා ප්‍රෝටීන් සින්තසිස් එක ඉන්හිබිට් කරලා අනිත් එක නියුක්ලියික් ඇසිඩ් එක ඉන්හිබිට් කරලා. අද අපි මෙතන දැන් කතා කරේ සෙල්ලෝස් සින්තසිස් එක ඉන්හිබිට් කරන ඒවා. ඒක යටතේ බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස් and glycopeptides එනවා. බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස් යටතේ තමයි දැන් අපි මේ ටික ඔක්කොම කතා කරේ. එතකොට මෙන්න මේ හතරටම බීටා ලැක්ටම් රින් එකක් තියෙනවා. මේවා බීටා ලැක්ටම් ඇන්ටිබයොටික්ස් වලට තමයි වැටෙන්නේ. එතකොට අපි ඊළඟට කතා කරන්න යන්නේ glycopeptides ගැන. ඒ glycopeptides කියන එකත් මේ සෙල්ලෝස් සින්තසිස් එක ඉන්හිබිට් කරනවා. හැබැයි ඒක පෙනිසිලින් ඇක්ෂන් එකට සමාන නැහැ. පෙනිසිලින් බයින්ඩින් සයිට් එකට නෙවෙයි බදින්නේ වෙන තැනකට. එතකොට අපි මේකේ තියරි ටික බලමු. act on different site to the beta lactam antibodies. මේක හැම වෙලෙම අහන MCQ. ඔයාලා ගොඩාක් වෙලාවට වරද්ද ගන්නවා. කට්ටි හිතනවා අර මොකද්ද මෙතිසිලින් රෙසිස්ටන්ස් වලටත් අපි මේ වැන්කොමයිසින් දෙන හින්දා පෙනිසිලින් වගේ මේකක් කියලා මේ හැම වෙලෙම මේ ගහනවා. මේ පෙනිසිලින් වැන්කොමයිසින් සෙල්ලෝල් ඉන්හිබිට් එක සින්තසිස් එක ඉන්හිබිට් කරත් මේ ඒක බීටා ලැක්ටම් ඇන්ටිබයොටික් කියන්නේ නෙවෙයි. එතකොට ඇක්ෂන් එක කරන්නේ බීටා ලැක්ටම් වගේ නෙවෙයි වෙන තැන. නීට් තෙරපියුටික් ඩ්‍රග් මොඩල්. අර වගේ සේෆ් නැහැ. නැරෝ දැන් අපි කිව්වොත් මේවට නැරෝ තෙරපියුටික් ඉන්ඩෙක්ස් එකක් තමයි තියෙන්නේ. දැන් පෙනිසිලින් මෙහෙම සාමාන්‍ය පෙනිසිලින් කෙපොලොස්පෝරින් මෙහෙම සේෆ් ඩ්‍රග්. රීනල් ඉම්පයර්මන්ට් එකදී වගේ වැඩි වෙන්න පුළුවන්. නැති වුණාට සාමාන්‍ය මේ වගේ හැම වෙලේම ඩ්‍රග් මොනිටර් කර ඉන්න දෙයක් නැහැ. මේක සාමාන්‍ය ගොඩක්ම මෙතිසිලින් රෙසිස්ටන්ස් ඇන්ටිබයොටික්ස් වලට දෙන්නේ. ඊට අමතරව මේක මතක තියාගන්න ඕරල් වැන්කොමයිසින් දෙනවා pseudomembranous colitis වලට. ඕක තමයි ප්‍රධානම තැන ඕරල් වැන්කොමයිසින් දෙන. සාමාන්‍ය වැන්කොමයිසින් දෙන්නේ IV. එතකොට මේක ඕරල් වැන්කොමයිසින් දෙන ප්‍රධාන අවස්ථාවක් pseudomembrane colitis එක. pseudomembrane colitis ගැන පොඩ්ඩක් කිව්වොත් pseudomembrane colitis හැදෙන්නේ Clostridium difficile වලින්. ඒක මේ Clostridium difficile වලින් හැදෙන්නේ දැන් ඔයා කියමුකෝ ඔයාලා හොස්පිටල් එකේ දිගටම ඉන්නවා. ඔයාට තියෙන මොකක් හරි නියුමෝනියා එකක් හරි GIT ප්‍රොබ්ලම් එකක් හරි මොකක් හරි තිබ්බොත් ඔයාලට ගොඩාක් ඇන්ටිබයොටික්ස් දෙනවා.
ඒක කාලයක් තිස්සේ ඔයා ගොඩාක් ඇන්ටිබයොටික් ගත්තට පස්සේ සාමාන්‍ය අපේ ගට් ෆ්ලෝරා එක ගට් එකේ ස්ටරයිල් නේ ගට් එකේ තියෙනවා ගොඩාක් මයික්‍රෝ ඕගනිසම් ඉන්නවා. එතකොට එයාලා වැදගත් වෙනවා අපේ ගට් එකේ එන්වයරන්මන්ට් එක තියාගෙන යන්න. හැබැයි මේ ඇන්ටිබයොටික්ස් නිසා එයාලා විනාශ කරපුවාම ක්ලොස්ට්‍රීඩියම්ට පුළුවන් එයාගේ මේ මයික්‍රෝ ඕගනිසම්ලා වැඩි කරගන්න. එතකොට ක්ලොස්ට්‍රීඩියම් ඩිෆිසිලේ වැඩි කරගත්තාම තමයි සිවුරෝ මෙම්බ්‍රේන් කොලයිටිස් කියන ඩිසීස් එක එන්නේ. ඒකට ඩ්‍රග් එකක් විදිහට අපිට වැන්කොමයිසින් දෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේක ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් තියෙනවා රෙඩ්මෑන් සින්ඩ්‍රෝම් කියලා. හැම වෙලෙම මේ අහන ඩ්‍රග් එකක් මේ හැම වෙලෙම අහන මේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක රෙඩ්මෑන් සින්ඩ්‍රෝම් කියලා. ඊට අමතරව ඔටොක්සිසිටි and නෙප්‍රොටොක්සිසිටි එන්න පුළුවන්. මේ ඔටොටොක්සිසිටි කියන එක අය යථාර්ථයටපත් වෙන්න පුළුවන්. නෙප්‍රොටොක්සිසිටි එක නම් නෙප්‍රොටොක්සිසිටි ආවට පස්සේ කෙලිම එක ඉරෝසිබල්. එතකොට ඔය මේ තව වැදගත් දෙකක් තමයි මේක පැය දෙකක් පුරාට දෙන. දැන් මේ අපේ SBR එකේ මේ පාර SBR එකේ ආන්සර් එකට වැන්කොමයිසින් තිබ්බේ. සාමාන්‍ය මේක මිනිත්තු 120ක් පුරාවට ඉන්ෆියුෂන් එක දෙනවා. සාමාන්‍ය මිනිත්තු 120ක් පුරාවට ඉන්ෆියුෂන් එක දෙනවා නම් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් වැන්කොමයිසින් එක කියලා ඩ්‍රග් එක දීලා නැතුව එහෙම එකක් තිබ්බොත් වැන්කොමයිසින් කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට අපි මේ MCQ පොඩ්ඩක් බලමු. Vancomycin inhibit bacterial protein synthesis. වැරදිනේ. cellulose synthesis එක තමයි විනාශ කරන්නේ. Has both gram negative and positive bacteria coverage. ඒක හරි. broad spectrum action එකක් තියෙනවා. හැබැයි more positive cover එකක් තමයි තියෙන්නේ. එතකොට post threadman syndrome මම කිව්වේ ඒක හැම වෙලේම අහන. post irreversible ototoxic. irreversible ototoxic නෙවෙයි reversible ototoxic එක හැදෙන්නේ. nephrotoxicity එක තමයි irreversible. given intramuscular. නැහැ IV තමයි අපි දෙන්නේ. හරි. මේ මෙතනින් එහාට සමෝදි අක්කා මේ කරයි කට්ටියට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඔයාලා අහන්න. මේ ප්‍රශ්නයක් නැහැ අපි මේ රිවිෂන් මේ ප්‍රසන්ටේෂන් එක අපි ඔයාලගේ ගෲප් එකක් හරි මොකට හරි එවන්න. ඔව් එතකොට ඔයාලට දැනට තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ ඊළඟට සමෝදි අක්කා ඊටු ටික ප්‍රෝටීන් සින්තසිස් එක ගැන පටන් ගනි. එහෙනවනේ මේ කලින් කරපු ටිකේ ප්‍රශ්න මොනවා හරි තියෙද මේ කතා කරන්න බැරි නම් මෙසේජ් එකක් හරි දාන්න. ඔව් මෙසේජ් එකක් දාන්න වලට ප්‍රශ්නයක් නැහැ. උතන කතා කරන්න දන්නවනේ කතා කරන්නේ නැහැ කියලා කවුරු WhatsApp දැම්මත් කමක් නැහැ. මේකට හරි කමක් නැහැ. මේ ප්‍රශ්න තියෙනේ මේ වන්න. මොකද මේ අපි ওই විදිහටම අපි උගන්වන්න බැලුම් ගදන ඇන්ටිබයොටික් කියන එකට ඔයාලා බොරුවට ටිපක් දාගෙන මෙහෙම කරන්න ඕනේ දෙයක් නෙමෙයි. මේක ඇන්ටිබයොටික් කියන එක පොඩි මෙන්න මේ ඇසෙන්ෂියල් ටිකක් දැනගන්න ඕනේ. මේ ටික විතරයි ඔයාලා අතරම දැනගන්න ඕනේ. ඊට අමතරව මේ අපි සඳුදා පොඩි මේකක් කරන කොමන් ඉන්ෆෙක්ෂන්ස් ගැන ඒ ටික දැනගත්තාම ඔයාලා ඇන්ටිබයොටික් මේ ටික විතරක් බලාගෙන යන එක්සෑම් එකට ලොකුවට ඇන්ටිබයොටික් කියවන්න දෙයක් නැහැ. එතකොට ඔයාලගේ ඇන්ටිබයොටික් ප්‍රශ්න ටික ඉවරයි. මේ එහෙනම් ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් ගැන කතා කරමු. මේ දැන් රුවන් කියවනේ අර පෙනිසිලින් කෙෆලොස්පොරින්ස් වල ඒවයින් කරන්නේ බැක්ටීරියා සෙල් වෝල් එකට බලපෑමක් කරන. එතකොට මේ ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින් කරන්නේ ප්‍රෝටීන් හදන එක වළක්වන එක. දැන් එතකොට මේවා ගොඩක් තියෙනවානේ මේ ඩ්‍රග්ස්. මේ එකකට එකක් මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක වෙනස්. ඒ කියන්නේ දැන් මෙතන ඉස්සරහා මම අපි දාලා තියෙනවා මෙතන සබ් යුනිට්ස්. එයාලා දැන් මේ ඩ්‍රග්ස් ගිහිල්ලා රයිබෝසෝම් එකේ සබ් යුනිට්ස් තියෙනවානේ. අන්නේ සබ් යුනිට් දෙකකින් එකක් මත තමයි වැඩ කරන්නේ. එක්ක 50S වලට එක්ක 30S වලට. දැන් අපිට ඕක මෙච්චර ඩ්‍රග් ගොඩක අපිට මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක එහෙම මතක තියාගන්න බෑ. එහෙම මතක තියාගන්න ඕනෙත් නෑ. මොකද එසේ වල කවදාවත් අහන්නේ අපිට මේකේ මේ ඇක්ෂන් එක කියන්නේ කියලා. අපෙන් අහන්නේ MCQ එකක්. ඒ MCQ එක අහන්නේ මේ අහවල් ඇන්ටිබයොටික් එක කොතන මොන සබ් යුනිට් එකකටද වැඩ කරන්නේ කියලා. එතකොට ඒක මතක තියාගන්න ලේසි වෙන තමයි මෙහෙම MACT කියලා නිමොනික් එකක් තියෙනවා. මේ පිළිවෙලට ඇන්ටිබයොටික් ටික ලියාගත්තාම අපිට සබ් යුනිට් එන්නේ එකක් කර එකක් මාරුවට. මුලින්ම 50යි 30යි. ආය 50යි 30යි. ඊට පස්සේ ඊට අමතරව අලුත්
ඇන්ටිබයොටික් කියලා අර අපි නිව ඇන්ටිබයොටික් කියලා ලෙක්චර් එකක් කරේ. අන්න ඒකේ දෙකක් තියෙනවා ලිනසොලිඩ් නුයි ෆියුසිඩික් ඇසිඩ්. ඒ දෙකම වැඩ කරන්නේ ආය 50. එතකොට මේ MACT කියලා දාම අපිට ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිට් කරන ප්‍රධාන ඒවා ටික කවර් වෙලා ඉවරයි. ඒකට ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් ප්‍රධාන වර්ග තියෙනවා. මැක්‍රොලයිඩ්ස් තියෙනවා, ඇමයිනෝග්ලයිකෝසයිඩ්ස් තියෙනවා, ක්ලෝරම්ෆෙනිකෝල් තියෙනවා, ක්ලින්ඩමයිසින් තියෙනවා, ටෙට්‍රසයික්ලින් තියෙනවා. එතකොට මෙතනිනුත් ක්ලෝරම්ෆෙනිකෝල් ගැන කිව්වොත් ඒකේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් ගොඩක් තියෙන නිසා සාමාන්‍ය මේ හොස්පිටල් වල පාවිච්චි වෙන්නේ. ඒකට අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මැක්‍රොලයිඩ්, ඇමයිනෝග්ලයිකෝසයිඩ්, ටෙට්‍රසයික්ලින් වගේ ඒ තුන තමයි. ඊට පස්සේ අපි බැලුවහම මේකේ දැන් අර වගේ පෙනිසිලින් කෙෆලොස්පොරින් තරම්වත් අපිට තියරි පාර්ට් එකට යනවා අඩුයි. මේකේ තියෙන ගොඩක් වෙලාවට MCQ pointsම තමයි. ඒකට අපි ඇමයිනෝග්ලයිකෝසයිඩ්ස් ගැන කතා කරාම අපි ඇමයිනෝග්ලයිකෝසයිඩ් උදාහරණ දන්නවනේ ඇමිකසින්, ජෙන්ටමයිසින්, ස්ට්‍රෙප්ටොමයිසින් ඔය වගේ කියලා. එතකොට මේවයි ඕරල් ෆෝම් සාමාන්‍යයෙන් පාවිච්චියක් වෙන්නේ නැහැ. එක්ක දෙන්නේ IV, එක්ක දෙන්නේ ටොපිකල්. ගොඩක් වෙලාවට IV තමා දෙන්නේ. IV දෙන්නේ අර දවසටම එක ඩෝස් එකක්. ඒ කියන්නේ ඇමයිනෝග්ලයිකෝසයිඩ්ස් තමා ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින් තියෙන බැක්ටීරියෝසයිඩල් ඩ්‍රග් එක. එතකොට මේකට තියෙන්නේ කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් කිලින් එකක්. එතකොට අපි දවසට එක ඩෝස් එකක් හරියට දුන්නාම ඒකේ අර කන්සන්ට්‍රේෂන් එකනේ හොඳට තියාගන්න ඕන. එතකොට සිංගල් ඩේලි ඩෝස් එකක් දෙන එක වාසි. එතකොට ඉෆෙක්ටිව් ගතිය වැඩි, ටොක්සිසිටි එක අඩුයි. එතකොට මේක කවර් කරන එක බැලුවොත් මෙයාට තියෙනවා ග්‍රෑම් පොසිටිව් තියෙනවා, නෙගටිව් තියෙනවා. ඊට අමතරව මේ අර අපිට කලින් හම්බුනේ මේ පෙනිසිලින් පාවිච්චි කරනවා කියලා කැට්ටු TB වලට පෙනිසිලින් පාවිච්චි මේ ඒ ඇන්ටිබයොටික් වලට ඔය TB පොයින්ට් එක දාන්නෙම මේ ඇමයිනෝග්ලයිකෝසයිඩ්ස් එක. ඇමයිනෝග්ලයිකෝසයිඩ් ගෲප් එකේ තියෙනනේ ස්ට්‍රෙප්ටොමයිසින් කියලා එකක්. එතකොට ඒක TB ප්‍රධාන ඩ්‍රග් හතරට අර අපි කැට්ටු ඩ්‍රග් රෙජිම් එකේ අමතර TB ඩ්‍රග්ස් දෙන්නේ. අන්න එතකොට ස්ට්‍රෙප්ටොමයිසින් මෙතෙන්දි පාවිච්චි වෙනවා. ඒක අනිවාර්යෙන් MCQ පොයින්ට් එක. ඊට පස්සේ මේ මෙතන තව MCQ පොයින්ට් ටිකක් ඇඩ් කරලා තිනවා. ඒකට තියෙන්නේ කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් කිලින් එකක්. ඒක නිසා තමයි අපි දවසට සිංගල් ඩේලි ඩෝස් එකක් දෙන්නේ. ඊට පස්සේ මේකට තියෙනවා පෝස්ට් ඇන්ටිබයොටික් ඉෆෙක්ට් කියලා එකක්. මේක අර 30 ගණන් වල වගේ එසේ එකක් අහලා තියෙන තැනක්. අපිට නම් මෙහෙම එසේ ඉන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ දැන් මේක සාමාන්‍යයෙන් කන්සන්ට්‍රේෂන් ඩිපෙන්ඩන්ට් කිලින් ඩ්‍රග්ස් වල කන්සන්ට්‍රේෂන් එක හරි ගන්නට වඩා අඩු වුනහම ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක අඩු වෙනවනේ. හැබැයි මේ ඇමයිනෝග්ලයිකෝසයිඩ් වල කන්සන්ට්‍රේෂන් එක අඩු වුණත් එයාලගේ ඉෆෙක්ටිව්නස් එකක් තියෙනවා. එතකොට ඒකට තමයි මේ පෝස්ට් ඇන්ටිබයොටික් ඉෆෙක්ට් එක කියලා කියන්නේ. ඊට පස්සේ මේකේ තෙරපියුටික් ඉන්ඩෙක්ස් එකත් අඩුයි නැරෝ. ඒ කියන්නේ පෙනිසිලින් තරම්ම මේවා සේෆ් නෑ. ඒකට ගොඩක් කොමන්ලි පාවිච්චි වෙන්නේ නෑ. ඊට පස්සේ රීනල් ඉම්පයර්මන්ට් එකේ ඩෝස් රිඩක්ෂන් එකක් ඕන. එතකොට මේකෙත් අර රූට් එක එක්ස්ක්‍රීට් කරන්නේ රීනල් වලින්. එතකොට එහෙම වුණාම රීනල් ෆේලියර් කෙනෙක්ගේ අර තෙරපියුටික් ඉන්ඩෙක්ස් එකත් අඩු ඩ්‍රග් එකක්. එතකොට එයාට ටොක්සිසිටි වෙන්න තියෙන හැකියාව වැඩි. ඒක නිසා අපි ඩෝස් එක ඇඩ්ජස්ට් කරනවා. ඊට පස්සේ තව MCQ වහන තැනක් තමයි මේ ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් වලදී අපි කතා කරනවානේ පෙනිසිලින් එක ජෙන්ටමයිසින් දෙන එකක්. එතකොට ඒ දෙන්න හේතුව තමයි ඒකෙන් මේ සයිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. මෙන්න මේ සයිනර්ජිස්ටික් ඉෆෙක්ට් එකට වෙන එක නම් දීදී යාලා MCQ අහනවා මොකද්ද මේ ඉෆෙක්ට් එක කියන්නේ. ඊට පස්සේ මේකේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් විදිහට තියෙනවා මේ ඔටෝටොක්සිසිටි, නෙෆ්‍රොටොක්සිසිටි, ට්‍රාන්සියන්ට් මයස්තීනියා ග්‍රේවිස් ඔන්න වගේ තුනක් වගේ පාඩම් කරගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඇමයිනෝග්ලයිකෝසයිඩ් කියන්නේ ජෙන්ටමයිසින් අදාළ වෙන එකනේ. එතකොට අපිට ඉන්ෆෙක්ටිව් එන්ඩෝකාඩයිටිස් ගැන කතා කරද්දී ඉන්ෆෙක්ෂන් මැනේජ්මන්ට් එකේ අනිවාර්යයෙන්ම ජෙන්ටමයිසින් අහුවෙනවා. එතකොට ඒ වගේ ඩ්‍රග් එකකින් එසේ පැත්තට යන පොඩි chance එකක් තියෙනවා. එතකොට ඒක නිසා ඇඩ්වර්ස් ඉෆෙක්ට් තුනක් විදියට ඔටෝටොක්සිසිටි, නෙෆ්‍රොටොක්සිසිටි, මයස්තීනියා ග්‍රේවිස් එක ඇග්‍රවේට් වෙනවා. එහෙම නැත්නම් දැන් මයස්තීනියා ග්‍රේවිස් තියෙන කෙනෙක්ට නම් ඇග්‍රවේට් වෙනවා. නැති කෙනෙක්ට වෙන්න පුළුවන් ට්‍රාන්සියන්ට් මයස්තීනියා ග්‍රේවිස් එක. එතකොට මේ ජෙන්ටමයිසින් එහෙම කන්ට්‍රාඉන්ඩිකේට් වෙනවා මයස්තීනියා ග්‍රේවිස් වලදී. එතකොට තව MCQ තැනක් තමයි අපිට පැටලෙනවා. හැබැයි මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. මෙතන ඔටෝටොක්සිසිටි එක ඉරිවර්සිබල්. නෙෆ්‍රොටොක්සිසිටි එක තමයි රිවර්සිබල්. එතකොට මේ දෙක මාරු කරලා ගොඩක් වෙලාවට MCQ දෙනවා.
ඔටෝටොක්සිසිටි එක රිවර්සිබල් නෙෆ්‍රොටොක්සිසිටි එක ඉරිවර්සිබල් කියලා. ඉස්සෙල්ලා කතා කරේ ඔබ අනිත් ඔව් පැත්ත. ඉස්සෙල්ලා තිබුණේ මේකේ අනිත් පැත්ත. වැන්කොමයිසින්. ඔව් වැන්කොමයිසින් වලදී තියෙන අනිත් පැත්ත. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි යන අමයිනෝග්ලයිකෝසයිඩ් වලනේ එසේ පැත්ත ටාගට් කරන් පාඩම් කරන ජෙන්ටමයිසින් නිසා. එතකොට අපි මේක හරියට පාඩම් කරගෙන අපිට මේකේ අනිත් පැත්ත වැන්කොමයිසින් යනවා කියලා මතක තියාගන්න පුළුවන් නම් පැටලෙන්නේ නැහැ. එතකොට මේක මතක තියාගත්තා නම් කන ඇහෙන එක නැති වුණා නම් කන ඇහෙන්නේ නැහැ දිගටම කියලා වගේ මතක තියාගත්තා නම් හරි. මොකක් හරි එකක් මතක තියාගත්තා නම් දෙකටම පුළුවන්. ඊට පස්සේ අමයිනෝග්ලයිකෝසයිඩ්ස් වලින් පස්සේ තියෙනවා ටෙට්‍රාසයික්ලින්. ටෙට්‍රාසයික්ලින් විදිහට අපි දන්න උදාහරණ තියෙනවා ඩොක්සිසයික්ලින් තියෙනවා ටෙට්‍රාසයික්ලින් තියෙනවා. එතකොට මේකේ අපි දන්නවා ඩොක්සි දෙන්නේ අපි දන්නවනේ ලෙප්‍රසි වලට කියලා. ලෙප්‍රසි වලට ප්‍රොෆිලැක්ටික් විදිහට මේ ඩොක්සිසයික්ලින් දෙනවනේ සත් දෙකකට කලින්. එතකොට අපි දන්නවා එතන එතකොට ඩොක්සි කියලා ඕරල් ෆෝම් එක තියෙනවා කියලා. මොකද ෆාමර්ස්ලාගේ දෙද්දි ගන්න කන්නේ. එතකොට ඒක IV එකක් නෙමෙයි. එතකොට ඒක තියෙනවා ටෙට්‍රාසයික්ලින් අපි දන්නවා හොස්පිටල් වල දෙනවා. එතකොට ඒක තියෙනවා ඕරල් and IV ෆෝම් කියන දෙක. එතකොට මේකේ කවරේජ් එක ගත්තාම මේක ගොඩක් වෙලාවට ග්‍රෑම් නෙගටිව් හැම එකටම වගේ කව එකක් තියෙනවා. ඒට අමතරව පොසිටිව් කව එකක් තියෙනවා. ඊට අමතරව දැන් අර ඒටිපිකල් ඕගනිසම්ස් වලටත් කව එකක් තියෙනවා. ඒටිපිකල් කියන්නේ අර මයිකෝප්ලාස්මා, ක්ලැමීඩියා, රිකට්සියා ඔය වගේ ඒවාට මේ කව එකක් තියෙනවා. ටෙට්‍රාසයික්ලින්. එතකොට ටෙට්‍රාසයික්ලින් වල මේ MCQ මේක සාමාන්‍යයෙන් එසේ එකකට යන්නේ නැහැ. මේ ටෙට්‍රාසයික්ලින් ගැන. එතකොට ඒකේ තියෙන MCQ points ටිකක් තමයි. මේක සාමාන්‍යයෙන් මේ ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරගෙන යන ඩ්‍රග් එකක්. එතකොට සාමාන්‍යයෙන් අනවශ්‍ය විදිහට ප්ලැසෙන්ටා එක ක්‍රොස් කරන් ඇන්ටිබයොටික් එක බබාට යන හොඳ නැහැ. එතකොට සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්සි එකේදී අපි කියනවා ටෙට්‍රාසයික්ලින් අවොයිඩ් කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ගොඩක් වෙලාවට MCQ අහන තැනක් ටෙට්‍රාසයික්ලින් දුන්නාම පොඩි ළමයින්ගේ dental enamel hyperplasia and brown pigmentation කියලා එකක් වෙනවා. ඒ කියන්නේ අපේ දැන් පොඩි කාලේ අපි හිතමු ටෙට්‍රාසයික්ලින් ගන්නවා කියලා long duration එකකට. එතකොට අපේ මේ enamel එක හරියට හැදෙන්නේ නැතුව දත්වල දත් කහ ගැහෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ මෙතන point එක දුන්නොත් අනිවාර්යෙන් අපි ටෙට්‍රාසයික්ලින් children ලගේ avoid කරන්න. ඊට පස්සේ මෙතනක් තියෙනවා මේ දැන් අපි දැන් කලින් කතා කරා පෙනිසිලින් ගැන කතා කරා ඇමයිනෝග්ලයිකෝසයිඩ්ස් ගැන කතා කරා කෙෆලොස්පොරින් කතා කරා ඒ ඔක්කොගෙම ඩෝස් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕන රීනල් ඉම්පයර්මන්ට් එකක් තියෙනවා. හැබැයි මෙතන මේ ටෙට්‍රාසයික්ලින් වල විශේෂත්වය තමයි අපිට ඩොක්සිසයික්ලින් මිනෝසයික්ලින් කියන දෙක දෙන්න පුළුවන් රීනල් ඉම්පයර්මන්ට් එකක් තියෙන කෙනෙක්ට කිසිම අවුලක් නැතුව. ඒක ඕනනම් මතක තියාගන්න. ඉතින් අපි ඩොක්සි ලෙප්‍රසි ලෙප්‍රස් මීුණ හැදුනහම අපිට රීනල් ඉම්පයර්මන්ට් එකකුත් වෙනවනේ. එතකොට එහෙම කොම්ප්ලිකේෂන් එකක් එන අවස්ථාවකදී වුණත් අපි බය නැතුව ඩොක්සි දෙන්නේ ඩොක්සි වලින් රීනල් ඉම්පයර්මන්ට් එකකදී බලපෑමක් නැහැ කියන නිසා. එතකොට මේ මිනෝසයික්ලින් කියලා තව ඩ්‍රග් එකක් තියෙනවා. ඒක කොමන්ලි කතා වෙන්නේ නැහැ. ඒක දෙන්න පුළුවන් අපිට මෙනින්ජයිටිස් වලදී වගේ ප්‍රොෆිලැක්සිස් වලට. ඒක ලොකුවට එහෙම අදාළත්වයක් නැහැ. එතකොට දැන් ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින් අපි දැන්ට කතා කරා ඇමයිනෝග්ලයිකෝසයිඩ්ස් ටෙට්‍රාසයික්ලින් කියන දෙක. ඊට පස්සේ තියෙනවා මැක්‍රොලයිඩ්ස්. මැක්‍රොලයිඩ්ස් කියන්නේ එරිත්‍රොමයිසින්, ක්ලැරිත්‍රොමයිසින්, ඇසිත්‍රොමයිසින්. අපි දන්නවානේ සාමාන්‍යයෙන් දැන් අපිට අර ඇමොක්සිලින් වලට අහන්න නැති සෙමක් හැදුනම අපිට දෙන්නේ මොනවද? ඇසිත්‍රොනේ. එතකොට ඒකට මේ කවර් එක සාමාන්‍යයෙන් අපේ දැන් පෙනිසිලින් කියන්නේ සාමාන්‍ය ග්‍රෑම් පොසිටිව් කවර් එකක් තියෙන එකක් නේ. එතකොට ඇසිත්‍රෝ කියන්නේ ඊටත් වඩා කවර් එක හොඳ එකක්. එතකොට ඒටිපිකල් කවර් එකකුත් තියෙනවා. ඒටිපිකල් කවර් එකකුත් තියෙනවා. දැන් අපි ගෙදරදී ඇමොක්සිලින් දීලා අපිට හොඳ වුණ නැත්නම් අපි ගියාම අපිට දෙනවා ඇසිත්‍රොමයිසින්. දැන් ඔයාලා නියුමෝනියා හැදුනා කියමු. නියුමෝනියා හැදෙන්න අපිට කියන්න පුළුවන් එක mostly virus බැක්ටීරියල් එකක් හැදුනොත් බැක්ටීරියල් එක ටිපිකල් බැක්ටීරියල් එකක් වෙන්න පුළුවන් ඒටිපිකල් බැක්ටීරියා. සාමාන්‍ය ටිපිකල් බැක්ටීරියා එක තමයි ස්ට්‍රෙප්ටෝකෝකස් නියුමෝනියා වගේ කියන ටිපිකල් ඒවා. එතකොට ඒටිපිකල් එකක් හැදුනොත් මයිකෝප්ලාස්ම ක්ලැමීඩියා එකක් හැදුනොත් අපිට පෙනිසිලින් දුන්නට දන්නේ නැහැ. එතකොට අපි ඩ්‍රග් කවරේජ් දෙකම දෙන්න ඕන හින්දා අපිට ග්‍රෑම් පොසිටිව් කවර් එකකුත් දෙන්න ඕනේ ඒටිපිකල් කවර් එකකුත් දෙන්න ඕනේ. එතකොට අපි දෙන ඒටිපිකල් කවර් එක ගන්න මෙන්න මේ මැක්‍රොලයිඩ්ස් කියන එක.
එතකොට මේකේ තියෙනවා අපිට එක්ක දෙන්න පුළුවන් ඕරල් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් IV දෙන්න පුළුවන්. එතකොට කව එකක් තියෙනවා. ග්‍රෑම් පොසිටිව් කව එක පොසිටිව් කව එක වැඩි නෙගටිව් කව එකට වඩා. හැබැයි නෙගටිව් කව එකකුත් තියෙනවා. ඒ ටිපිකල් අයටත් කව එකක් තියෙනවා. ඒකට අපි දැන්ට කතා කරපු ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින් ටෙට්‍රාසයික්ලින් වලටයි මැක්‍රොලයිඩ් වලටයි ඒටිපිකල් කව එකකුත් තියෙනවා. ඊට අමතරව මැක්‍රොලයිඩ්ස් වලත් මේ MCQ points තමයි තියෙන්නේ. ඒකේ අපි මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. අර අපි මේ cytochrome P450 inhibitors inhibusers කියලා අර නිමුනික් දාගෙන පාඩම් කරන්නේ. එතනත් එනවා මැක්‍රොලයිඩ්. එතකොට එතනින් හරි මෙතනින් හරි මතක තියාගන්න ඕන අපිට මේක cytochrome P450 enzyme එක inhibit කරනවා. එතකොට තව එකක් තියෙනවා දැන් මෙයා ඉන්හිබිට් කරනවානේ ඒ මදිවට මැක්‍රොලයිඩ් මෙටබොලයිස් කරන්නේ මෙන්න මේ සයිටෝක්‍රෝම් P455 එක. එතකොට දැන් මෙයා මෙටබොලයිස් වෙන්නෙත් ඒකෙන් මෙයා ගිහිල්ලා එයාව ඉන්හිබිට් කරනවා. එතකොට දැන් මැක්‍රොලයිඩ් වලින් එයාගේම කන්සන්ට්‍රේෂන් එක වැඩි කරනවා. එයාව විනාශ කරන එන්සයිම් එක ඉන්හිබිට් කරගෙන මේ එයාගේ කන්සන්ට්‍රේෂන් එක වැඩි කරගන්නවා. එතකොට අපි දන්නවනේ තව එන්සයිම් තියෙනවනේ මේ සයිටෝක්‍රෝම් P450 inhibitors කියලා warfarin තියෙනවා phenytoin ඒ වගේ ඒවා. එතකොට ඒ වගේ ඩ්‍රග් ගන්න කෙනෙක් මැක්‍රොලයිඩ්ස් ගත්තොත් මැක්‍රොලයිඩ් වල කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. එතකොට ඒක මතක තියාගන්න ඕන සාමාන්‍යයෙන් සයිටෝක්‍රෝම් P450 inhibitor කියන එකක් කියන එකයි. ඒක නිසා මෙයාට තව ඩ්‍රග් ඉන්ටරැක්ෂන්ස් තියෙන එකයි. ඊට පස්සේ මේක minor MCQ point එකක් පුළුවන් නම් මතක තියාගන්න. ඒක එහෙම ලොකුවට ස්ට්‍රෙස් වෙන්න ඕනේ මේ දැන් මේකේ එලිමිනේෂන් එකක් තියෙන්නේ එරිත්‍රොමයිසින් වල මේ බයිලන් පීසිස් වලින්. එතකොට ඔය කියන එක රීනල් ඉම්පයර්මන්ට් එකේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් රීනල් ඉම්පයර්මන්ට් එකේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට යූරින් එලිමිනේෂන් එකක් නැහැ. ඒක උත්තර මල් තියාගන්න වෙලාවකට MCQ අහනවා. ඔව් වෙලාවකට MCQ අහනවා. ඒක ඉතින් ඔයාගේ කැපැසිටි එකේ හැටියට අර එහෙම නැත්තත් සාමාන්‍යයෙන් මේ ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් නම් ගොඩාක් වෙලාවට අපිට නම් ටික හරියට මතකයි නම් සබ් යුනිට් එක මොකද්ද මතකයි නම් ගොඩක් වෙලාවට මේ MCQ පහෙන් 3ක් හරි ගහගන්න පුළුවන්. දැන් අදාළම නැති එකක් ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් කියලා අපි ගහන්න නැතුව ඉන්නවා කියන්නේ එතන මේ මෙතන ඩ්‍රග්ස් ගොඩයිනේ. ඒක නිසා හරියට ඩ්‍රග්ස් ටිකයි සබ් යුනිට් එකයි පාඩම් කරගන්න. ඊට පස්සේ ඇසිත්‍රොමයිසින් ගැන මේ පොඩි පොයින්ට් එකක් දාලා තියෙනවා. ඒකේ ග්‍රෑම් නෙගටිව් කව එකක් තියෙනවා එරිත්‍රොමයිසින් වලට වඩා. ඊට පස්සේ උත්තර තමයි තව පොඩ්ඩක් කියන්න ඕනේ අර මේ අපි අර කිව්ව නැතන පෙනිසිලින් තියෙන එකේ මම කිව්වේ මොකද්ද ග්‍රෑම් මොකද්ද ජෙනරේෂන් 1 කෙපලොස්පෝරින් පෙනිසිලින් වලට සමානයි කියලා. එතකොට ජෙනරේෂන් 1 කෙපලොස්පෝරින් වලට සමාන වුණත් මම ආයෙ පාරක් ඔය රිපීට් කරේ සාමාන්‍ය පෙනිසිලින් වලට ඇලර්ජික් එකක් තිබ්බොත් මෙතනින් එකක් තමයි ගන්න. එරිත්‍රොමයිසින් කැරිත්‍රොමයිසින් සාමාන්‍ය එරිත්‍රොමයිසින් තමයි ගන්න. එතකොට හදිස්සියවත් එහෙම MCQ පොයින්ට් එකක් අහලා තිබ්බොත් පෙනිසිලින් වලට රිප්ලේස් කරන්න පුළුවන් මොකද්ද කියලා එරිත්‍රොමයිසින් කියන එක තමයි ආන්සර් එක විදිහට ගන්න. අපි දැන් කතා කරා ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින් ටෙට්‍රාසයික්ලින් කතා කරා ඇමයිනෝ ග්ලයිකෝසයිඩ්ස් කතා කරා මැක්‍රොලයිඩ්ස් කතා කරා. මේ තුන තමයි ප්‍රධානම ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වල දැනගන්න ඕන. එතකොට මේ අපි දැන් මේ වගුවට ලෙක්චර් නෝට් එකට පිටින් ගොඩාක් කරුණු ඇඩ් කරේ නෑ. මොකද ෆාම් වල ඇන්ටිබයොටික් වල එකම MCQs ටිකක් තමයි රිපීට් වෙන්නේ. එතකොට මේ මේවයි මම මෙහෙම රූට්ස් එහෙම අපි දාලා තියෙනවා කව එක. එතකොට මේ ක්ලෝරම් ෆෙනිකෝල් වගේ වෙද්දි ලෙක්චර් නෝට් එකේවත් එයාලගේ රූට්ස් වලට කවර් කරන්නේ මොනවද? එහෙම එයාලා අවධානයක් දීලා නැහැ. අනික ක්ලෝරම් ෆෙනිකෝල් දැන් ලංකාවේ යූස් කරන්නේ නැහැ. ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. මේක ඇඩ්වර්ස් එකක් ගොඩ. හැබැයි ක්ලෝරම් ෆෙනිකෝල් කියන්නේ මෙනින්ජයිටිස් වලට හොඳ කවර් එකක් තියෙන ඩ්‍රග් එකක්. එහෙම වුණා කියලා අර ඇඩ්වර්ස් ඉෆෙක්ට් වැඩි නිසා මේ තියෙන්නේ බෝන් මැරෝ සප්‍රෙෂන් එකක් තියෙනවා. ඒ ප්ලාස්ටික් ඇනීමියා එකක් තියෙනවා. එතකොට ඒ වගේ ලොකු ඇඩ්වර්ස් ඉෆෙක්ට් නිසා ඒක ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. ලෙක්චර් නෝට් එකේම මෙතන දීලා තියෙනවා මේ වගේ තැන් අහලා නැහැ. අර ඇඩ්වර්ස් ඉෆෙක්ට් જાති අපි කතා කරනවානේ ABCD එහෙම. එතකොට මෙන්න මේ මෙතන ඇඩ්වර්ස් ඉෆෙක්ට් යන මේ ලෙක්චර් නෝට් එකේම මෙහෙම දීලා තියෙනවා මේ බෝන් මැරෝ සප්‍රෙෂන් කියන්නේ ටයිප් A එකක් කියලා.
ඒ ප්ලාස්ටික් ඇනීමියා කියන්නේ ටයිප් B එකක් කියලා. මම මෙච්චර කාලෙකට අහලා නම් නෑ නිකන් ඔයාලා බලාගෙන යනවා නම් පොඩි අදහසක් තියාගන්න. රහත හැකිනේ මේ අර ඒක අහන්නේ මෙතෙන්ට රිලේට් කරලා නෙමෙයි ඒක ජෙනරල් ෆාම් වලට රිලේට් කරලා හත හැකි මේ ක්ලෝරැම්ෆෙනිකෝල් වලින් දෙන මෙන්න මේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක මොන ටයිප් එකක්ද කියලා. ඊට පස්සේ මේ අපි සාමාන්‍යයෙන් කොමන්ලිම දන්නවා ක්ලෝරැම්ෆෙනිකෝල් වලින් ඇති කරන ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක ග්‍රේ බේබි සින්ඩ්‍රෝම්. MCQ ගොඩක් වෙලාවට අහන්නේ මෙන්න මෙතන. ක්ලෝරැම්ෆෙනිකෝල් වල ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක ග්‍රේ බේබි සින්ඩ්‍රෝම්. ඊට පස්සේ මේ ඊට අමතර දාලා තිනවා ෆියුසිඩික් ඇසිඩ් නුයි ලින්කෝසමයිඩ්ස්. මේක තිබුණේ අර මේ දෙක තියෙන්නේ මේ නිව ඇන්ටිබයොටික් කියන නෝට් එකේ. එතකොට මේවා එච්චර මේ ටර්ම් වල MCQ දැම්මට මේ පාර්ට් 2 වල මේවා MCQ නෑ. එතකොට සාමාන්‍යයෙන් දල අදහසක් තියාගන්න මෙහෙම ඩ්‍රග් එකක් තියෙනවා. මේකෙන් කරන්නේ මේ ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිට් කරන එක කියලා. ඒකේ විශේෂ පොයින්ට් එකක් තියෙනවා නම් මතක තියාගන්න. ලින්කෝසමයිඩ් ක්ලින්ඩමයිසින් මේ වගේ ඒවා යන්න පුළුවන්. ඒවත් ඔය නිව ඇන්ටිබයොටික්ස් ටිකනේ ක්ලින්ඩමයිසින් එහෙම. ඔය අර මේ දැන් අපි සාමාන්‍යයෙන් අර MRS එකක් වලට එහෙම ඉස්සල්ලාම දෙන්නේ MRS කියන්නේ අපි කියමු ස්ටැප් ඕරියස් එකක් කියලා. ඒකේ පළවෙනිට අපි දෙනවා මෙතිසිලින් ගෲප් එකක්. ඊට පස්සේ ඒකට රෙසිස්ටන්ට් නම් අපි රැන්කොමයිසින් එකක් දෙනවා. ඒවත් චෙක් කරලා ඒවත් බැරි නම් ක්ලින්ඩමයිසින් වගේ එකටත් ගිහිල්ලා බලනවා. එහෙම අර සාමාන්‍ය ක්ලින්ඩමයි ඒවා සාමාන්‍යයෙන් යූස් කරන්නේ මුලින්ම යූස් කරන ඩ්‍රග් නෙවෙයි ඔය නිව ඇන්ටිබයොටික්ස් කියන ඒවා. මොකෝ ඒවා අපි පරිස්සම් කරලා තියන්න ඕනේ ඉස්සරහට. ඔව් එතකොට මේ ෆියුසිඩික් ඇසිඩ් කියන එක සාමාන්‍යයෙන් කරන්නේ මේ ඒක ගොඩක් වෙලාවට වෙන් කළාම තියෙන ස්ටෙප් ඕරියස්ට ඒක ෆ්ලූක්ලොක්සිසිලින් කියලා අපි කතා කරේ පෙනිසිලින් වර්ගයක් ස්ටෙප්ට වැඩ කරන. එතකොට ඒකත් එක්ක කම්බයින් කරලා ස්ටෙප්ලොකෝකස් ඕරියස් ඉන්ෆෙක්ෂන් එකකදී දෙනවා. එතකොට ලින්කෝසමයිඩ්ස් වලට තමයි ක්ලින්ඩමයිසින් තියෙන්නේ. එතකොට ඒකේ තියෙන IV ෆෝම් එක. එතකොට ඒක අර අපි දැන් අර රුවන් කිව්වා වගේ ඒක අර ගොඩාක් පස්සට ඉතුරු කරන් ඉන්න ඩ්‍රග් එක. පෙනිසිලින් දෙනවා ඒ වගේ දෙනවා ඊට පස්සේ වැන්කොමයිසින් දෙනවා. මේ ඒ වගේ දීලා බැරි නම් තමයි මේ වගේ ඩ්‍රග් වලට යන්නේ. එතකොට මේ එතකොට ඒක දෙන්න මේ දැන් මේක අර දැන් අපිට වාසියක් විදිහට තියෙන දැන් අපි හිතමු MRS එකට වැඩ කරනවානේ කෙෆලොස්පෝරින්. ඒ වැඩ කරලා 5th generation කෙෆලොස්පෝරින් වගේ වැඩ කරනවා. හැබැයි අපිට පෙනිසිලින් ඇලර්ජි එකක් තියෙන කෙනෙක්ට අපිට දෙන්න බෑ කෙෆලොස්පෝරින්. එතකොට අපිට යන්න වෙනවා වැන්කොමයිසින් හරි ක්ලින්ඩමයිසින් හරි වගේ ඔප්ෂන් එකකට. ඒ වයින්ුත් අපේ වෝඩ් වල අපිම දැකලා තියෙනවානේ ගොඩක් වෙලාවට වැන්කොමයිසින් දුන්නට ක්ලින්ඩමයිසින් එහෙම වැඩි පාවිච්චියක් නැහැ. ඒකට ඒවා අර ගොඩක් වෙන් කරලා තියෙන පස්සේ පාවිච්චිට තියෙන ඩ්‍රග්ස්. ඒකට මේක දෙන්න පුළුවන් පෙනිසිලින් ඇලර්ජි. එතකොට ප්‍රෝටීන් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින් ওই ටික තමයි තියෙන්නේ. අපි පාඩම් කරගන්න ඕන නම් ටික මොනවද? සබ් යුනිට් එක මොකද්ද? ඒ කියන්නේ මේ ඇන්ටිබයොටික් එක සබ් යුනිට් එකට බැඳිලා කරන වැඩේ වෙනස්. හැබැයි එහෙමයි කියලා අපිට ඒවා පාඩම් කරන්න බෑ. තේරුමක් නැහැ. ඒ වගේ MCQ එකට මහන්සි වෙන වෙලාව අපරාධයි. එතකොට අපිට පුළුවන් නම් හොඳට ඩ්‍රග් ටිකයි සබ් යුනිට්ස් ටිකයි පාඩම් කරන්න හොඳයි. ඔයාලා ගොඩාක් ලෙක්චර් වල බල බල ඉන්නපම අපි මේකේ වෙනවා මේක පොඩ්ඩක් බලා ගන්න. මොකද බලා ගන්නවා නම් ඔය ඇන්ටිබයොටික් විතරම පාඩම් කර කර ඉන්න පුළුවන් ෆාමකොලොජි වලට. ඒ ඉතර අවශ්‍ය නැහැ. අර අවශ්‍ය ටික තියෙනවා. ඒ ටික මේ බලා ගන්න ප්‍රෝටීන් සින්තසිස් උනත් ගොඩාක් තියෙනවා. මේ ওই ටික විතරක් බලා ගන්න. ওই ටික මල් ගන්න MCQ ටික සාමාන්‍ය 3-4ක් කරගන්න පුළුවන්. මේ කියන්නේ 5න් 3ක් අනිවාර්යෙන් අහන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මේකේ කව එක ගැන පොඩ්ඩක් අදහසක් ගන්න. අර නිකන් ඒ ටිපිකල් වලට කවුද වැඩ කරන්නේ? ඩොක්සිසයික්ලින් ගැන එහෙම පොඩ්ඩක් මතක තියාගන්න. ඒක අපිට ක්ලිනිකල්ස් වලත් අහු වෙනවනේ. ඒක නිසා ඒ වගේ එකක් ක්ලිනිකල් රිලේට් කරලා MCQ එකක් දෙන්න පුළුවන් SBR එකක් වගේ. මේ ඒක නිසා ඩොක්සිසයික්ලින් වල ඒ පොයින්ට්ස් ටික ඊළඟට ඇමයිනෝ ග්ලයිකෝසයිඩ්ස් වල ජෙන්ටමයිසින් වෙනවා. ජෙන්ටමයිසින් කියන්නේ එසේ වලට යන්න පුළුවන් තැනක් නේ. ඒක නිසා ඒකේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් ඒ ටික මතක තියාගන්න. ඊට පස්සේ මැක්‍රොලයිඩ්ස් වලක් තියෙනවා අර වගේ සයිටෝක්‍රෝම් P450 එතනින් MCQ එකට යන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඊට
පස්සේ ක්ලෝරම්ෆෙනිකෝල් වල ග්‍රේ බේබි සින්ඩ්‍රෝම් තියෙනවා. පස්සේ ක්ලින්ඩමයිසින් වල තියෙනවා. පෙනිසිලින් ඇලර්ජි වල දෙන්න පුළුවන්. MRSA කව එකක් තියෙනවා. පස්සේ අපි MCQ ටිකක් බලමු. protein synthesis inhibitors වලින් පරණ papers වලින් බලුවාම තියෙන past papers aminoglycosides කැලලයි tetracycline වලිනුයි තමයි වැඩිම තියෙන්නේ. macrolides වලින් ටිකක් තියෙනවා. එතකොට aminoglycoside penetrate tissues well. එතකොට ඒක හරි. අයි මේකේ ගොඩාක් ලොකු කව එකක් තියෙනවා. එහෙම කව එකක් තියෙනවා හොඳට tissues penetrate කරන්න ඕන. හොඳට මේ distribute වෙන්න ඕන. එතකොට මේ point එක හරි. එතකොට tissue penetration එක නැත්නම් antibiotic එකකින් වැඩකුත් වෙන්නේ. ඊට පස්සේ මේ sub මෙන්න මෙතන අපිට දෙල් දෙනවා මේ තියෙන අර කිව්වා වගේ sub unit එක තමයි යාලා අහන්නේ. Acton 30S ribosomal sub unit. එතකොට අපේ MACT කියන mnemonic එක දැම්මහම MACT වල M වලින් 50 A වලින් 30යි. හරිනේ? එතකොට මේක හරි. ඕනනම් තවමත් කියන්න macrolides. macro ගාම ලොකු එක. 50 කියලා මතක තියාගන්න ඕනේ. macrolides වලට 50යි aminoglycosides වලට 30යි. ඔය දෙක තමයි ගොඩක් වෙලාවට අහන්නේ macrolides වලට මේ 50S එකේ act කරනවා aminoglycoside එක 30S එකේ act කරනවා. පස්සේ most are used as oral preparation. අපි දන්නවා macrolide වල oral preparations පාවිච්චි වෙන්න aminoglycosides වල oral preparation පාවිච්චි වෙන්නම නැත්තර. අපි කියන්නේම IV gentamicin කියලානේ. එතකොට ඒක වැරදි. ඊට පස්සේ concentration dependent bactericidal killing. හරිනේ? concentration dependent කියන කැලලත් හරි bactericidal කියන එකත් හරි. මේ වගේ දෙකක් දුන්නාම අනිවාර්යයෙන්ම මතක ඇතුව බලන්න concentration dependent දැකලා හරි ගැහුවොත් bactericidal වෙනුවට static තියුනොත් වගේ MCQ එක වැරදිනවා. ඊට පස්සේ vestibular toxicity එකක් ඇති කරනවා. හරි aminoglycosides වල nephrotoxicity, ototoxicity, myasthenia gravis aggravate කරනවා. එහෙම නැත්නම් transiently ඇති කරනවා. ඊට පස්සේ gentamicin ගැන කියනවා. gentamicin කියන්නේ aminoglycoside එකනේ. එතකොට ඒක bactericidal කියන එක හරි. cause irreversible ototoxicity. එතකොට ඒක හරි. irreversible ototoxicity. එතකොට well absorbed from GIT. GIT එකෙන් හොඳට absorb වෙනවද? නෑ. ඒකනේ අපි IV form එකකට යන්නේ. එතකොට මේකේ absorption එක poor වෙන්න ඕන. ඊට පස්සේ can cause hypotension. gentamicin වලින් hypotension එකක් අපි adverse effect විදියට ලොකුවට කතා කරන්නේ නැහැ. එතකොට මේ වගේ MCQ point එකක් අතාරින්න එක මිස් වුණා කියලා යන වගේ ගොඩාක් minor ඇත්තටම මේක මටත් බෑ ඒක නම් can cause hypertension එක පාටම එන්නේ නැහැ. දැන් ඒ වගේ එකක් නම් මේ එක පාටම මේ අපි ඔක දැම්මෙත් දැන් අපි බලගෙන මේ MCQ ටික දැම්මේ අපිට පුළුවන් ඒව ටික විතරක් අපි දාගත්තේ නැහැ. මේක බැලුවේ මේ වගේ type තමයි එන්නේ. නැත්තම් අපිට පුළුවන් ටික විතරක් දාන්න දැන් මේ වගේ කැලලක් આવොත් මේවයි ගහන්න මේ වල දන්නේ නැහැ කියලා සමන වල දන්නේ දෙකයි නම් මේ දෙක විතරක් තියලෙන්නේ. මොකද නේද ඔයාලගේ සමහර අයගේ ලකුණු 40 ගණන් වලින් පාස් කරලා තියෙන අයගේ මූලික මේ වෙන ලොකුම අඩුපාඩුවක් තමයි ඔයාලා 3ක් දැනගෙන 4 ගහන්න ගියපුවාම අන්තිමේට එකක් ඉතුරු වෙනවා තියෙන එකක් නැති වෙනවා. ඒ හින්දා මේ දෙකයි නම් දන්නේ දෙක ගහන්න පුළුවන් එකකින් එතකොට මාක්ස් ගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ඒ වෙන දෙයක් සමන වගේ එකක් આવොත් ගොඩක් වෙලාවට අතාරින්න දැන් අපි මේකෙන් දන්න ටිකක් තියෙනවනේ. has a synergetic effect with penicillin. ඒක obvious නේ. effective endocarditis වලට අපි එතකොට bactericidal agent එකක්. ඒකත් අපි දන්නවනේ obvious කරනවා. එතකොට cause irreversible ototoxicity. ඒකත් දන්න. ඒකට අපි ඒ තුන දැනගෙන හදිස්සිය දැන් GIT එකෙන් absorb කරන එක ඒ පැත්තකදී ඒ තුන විතරක් දැනගෙන අපි අර දෙකෙන් එකක් 90ක් තියාගෙන හරි ගහන්න යන එකකින් වෙන්නේ අර ලකුණු තුනෙමුත් එකක් හරි නැති වෙන එක. තුනක් දන්නවා නම් බොහෝ දුරට මේ ඒක ඒ විදිහට පරිස්සම් කරගන්න මේ තියාගන්න මොකද ලකුණු තුන ගානේ බැලුවොත් 60ක් තියෙනවා. එතකොට මේ point එක lecture note එක අපිට දීලා තියෙන්නේ aminoglycosides වල toxicity එක වැඩි වෙන්න පුළුවන් loop diuretics advanced stage hypertension කියලා. එතකොට ඒක lecture note එකේවත් අපිට පැහැදිලිව දෙන point එකක් නෙමෙයි. එතකොට ඒ වගේ point එකක් mark කරන්න යන්න එපා. ඊට පස්සේ දැන් මෙහෙම දුන්නාම antimicrobials inhibit protein synthesis of bacteria are. එතකොට දැන් ඔය වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් අපේ part 2 exam එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔය වගේ අර ලොකුවට අර අස්සෙන් අහන්නේ නැහැ. බොහෝ දුරට ඔය 30s 50s level එකකටවත් යන්නේ නැති ඔන්න ඔය level එකකින් වගේ මේ අඩුම තරමේ ඔය level එකවත් දැනගෙන ඉන්න ඕන. එතකොට අපි දන්නවා tetracycline හරි
කෙෆලෙක්සින් කියන්නේ කෙෆ්ලෝස්පෝරින් එකක්. මෙට්‍රොනිඩසෝල් කියන්නේ නයිට්‍රිනිඩසෝල් එකක්. ඒක වැරදි. A හරි, B වැරදි, C වැරදි, ජෙන්ඩාමයිසින් හරි, ඇමයිනෝ ග්ලයිකෝසයිඩ් එකක්, ක්ලෝරම්ෆෙනිකෝල් හරි. එතකොට මෙතනින් A, D, E හරි. ඊට පස්සේ ටෙට්‍රාසයික්ලින් ගැන MCQ එකක් තියෙනවා. has bactericidal activity. අපි කිව්වා bactericidal activity එකක් තියෙන්නේ amino glycoside. එතකොට මේක තියෙන්නේ bacteriostatic. ඒක වැරදි. drug of choice in mycoplasma in children. දැන් අපි මේ mycoplasma එකක් ගැන අපිට කොහෙත්ම දන්නේ නැහනේ. මේක ගැන කිසිම idea එකක් නැහැ. drug of choice එකක් ගැන කොහෙත්ම දන්නේ නැහැ. හැබැයි in children කියලා කැලලක් වෙනවා. එතකොට අපිට මෙන්න මෙතන මම MCQ point එකක් විදිහට කිව්වා. ටෙට්‍රාසයික්ලින් වලින් කරනවා පොඩි ළමයින්ගේ අර එනමලේ හරියට වර්ධනය කරන්නේ නැතුව දත් කහ ගැහෙන එකක්. එතකොට ඒ වගේ ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් තියෙන ඩ්‍රග් එකක් කවදාවත් ඩ්‍රග් ඔෆ් චොයිස් එකක් වෙන්නේ නැහැ පොඩි ළමයින්ගේ. එතකොට මේ MCQ එක අපිට වර්ක්අවුට් කරලා ගන්න පුළුවන්. ඔක මයිකෝප්ලාස්ම් එක ඩ්‍රග් ඔෆ් චොයිස් වෙන්න පුළුවන් ඇඩල්ට් කෙනෙක් කෙනා. ඇඩල්ට් කෙනෙක් නම් ඒ ටිපිකල් කවර් එකක් තියෙනවා. මෙන්න මේ children කියන වචනේ තියෙනකින් තමයි ඒක වැරදි. ඊට පස්සේ inhibit bacterial protein synthesis කියන එක හරි. doxycycline is a short acting drug. doxycycline එක short acting නෑ. ඒක long acting drug එක. සතියකට දැන් අපි prophylaxically දුන්නොත් සතියට අපි එක dose එකයි ගන්න. එතකොට සාමාන්‍යයෙන් සතියම වගේ මේව කරගන්න පුළුවන්. ඒ හින්දා ඒක short acting drug එකක් කියන්නේ බෑ. දැන් ඔය farmers ලාට අපි ගන්න කියන්නේ සඳුදාට. සාමාන්‍යයෙන් ඔය එහෙම තමයි කියන්නේ MOH වලින් 200 mg per Monday. එතකොට සඳර තමයි ඒ කියන්නේ ඔය සතියෙදම ඒකෙන් තමයි ඒ මඩට යන සතියෙම අපි ඒක එතකොට ඒක short acting drug එකක් කියලා කියන්න බෑ. කොට ඒ point එක වැරදි. ඊළඟට doxycycline dose reduction is needed for renal failure patient. අපි කිව්වා ලෙප්ට වලින් renal failure එකක් දුන්නත් අපි doxyනේ ලෙප්ට වලට දෙන්න. එතකොට renal failure එකට බලපෑමක් නොවන drug එකක් විදිහට ඒක මතක තියාගන්න. doxy වලදී renal dose adjustment එකක් කරන්න ඕනේ නැහැ. renal failure තියුණා කියලා. ඊට පස්සේ ඒකට ගොඩක් අය කියනවා මේ අපි මෙතනින් එහාට ඊළඟ මෙතනින් එහාට නියුක්ලික් ඇසිඩ් සින්තසිස් එකයි මේ කොමන් ඉන්ෆෙක්ෂන් එකයි එකට කරන්න. එතකොට ඔයාලා ඇන්ටිබයොටික් කම්ප්ලීට්. ඒක තමයි දැන්ට තියෙන ප්‍රශ්න තියෙනම් අහන්න මෙසේජ් එකක් හරි දාන්න. නැත්නම් එදාට එද්දී ඔයාලට ප්‍රශ්න තියෙනම් මාක් කරගෙන ඇවිල්ලා එහෙම අහන්න. සයික්ලින් එක ගොඩක් අය හිතාන ඉන්නේ මේ ප්‍රොෆිලැක්ටිකලිම දෙනවා කියලා නෑ. අන්කම්ප්ලිකේටඩ්. දැන් අපි කියමුකෝ patient යනවා ලෙෆ්ට් හැදිලා හොස්පිටල් එකට ඇවිල්ලා liver jaundice renal impairment lung මේ pulmonary මේ ඉදීම වගේ නැත්තම් අපිට doxycycline තමයි use කරන්න පුළුවන්. ඒ කියන්නේ uncomplicated දේවල්ට doxycycline use කරන්න පුළුවන්. complicate වෙන්න තමයි අපි වෙන drug එකකට ceftriaxone penicillin level එකට යන්නේ. ඒතකොට doxycycline prophylactically විතරක් නෙමෙයි මේ treatment එකක් විදිහට use කරන්න පුළුවන්. දැනට ප්‍රශ්න තියෙනම් අහන්න. මේ එහෙම නැත්නම් ඊළඟ දවසේ සඳුදා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට එදාට ඕන එදාට අහන්න නැත්නම් WhatsApp. ඒකේ අපි ඒකේ බලාපොරොත්තු වෙන්නේ දැනට ඇවිල්ලා තියෙනවා common infection අපි ප්‍රධාන වශයෙන් 4ක් කතා කරනවා. එකක් නියුමෝනියාව and infective endocarditis. ඒ දෙක තමයි mainly අහන්නේ. තව suspectability එන්න පුළුවන් UTI එකක් හරි meningitis එකක් හරි. meningitis නම් sure නෑ, UTI නම් එන්න පුළුවන්. එතකොට ඒ හතර අපි කතා කරගත්තොත් සමහරට ඇන්ටිබයොටික් වලින් එන එසේ එකක් අපිට ගොඩ දාගන්න පුළුවන්. ඒ හින්දා එදාට අපි එසේ දෙකක් කතා කරනවා. ඊට අමතරව මේ ලොකුවට MCQ වෙන්නේ නැහැ ඔය මේ නියුක්ලික් ඇසිඩ් සින්තසිස් ඉන්හිබිටර්ස් වලින්. ඒවා පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් නිසා ඒවා ඒවයින් ඉන්නේ. එතකොට ඒ දෙකයි එකයි අපි ඉදා සම්බන්ධ ඩිස්කස් කරමු. එතකොට ඇන්ටිබයොටික් ටික මේ ඉවරයි. මේ අපි දැන් එහෙනම් මේ හතරකම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.